හරි ළමයි අයිබෝන් වල හැමෝටම සුව සුව දවසක් ඒ වගේ හැමෝටම සුව සුව සන්ධ්‍යාවක් අපි pass through present paper discussion එකේ unit number 3 එක ඒ කියන්නේ බිම්මැනුම පාඩමේ 2015 ඉඳන් 2024 වෙනකන් A level paper එකට ආපු MCQ structure ඒ ටික සාකච්ඡා කරන්න තමයි අද දවසේ හදන්නේ. එතකොට අපි දැන් මේ විද්දි පාඩම් 3ක ඉවරයි. එතකොට අද 4වෙනි පාඩම් එකේ වශයෙන් යන්නේ මේ දවස් ටිකේ හැම දවසකම මේ විදිහට ඉතුරු පාඩම් ටික අපි සාකච්ඡා කරගෙන යනවා. හරිද? හරි. එහෙනම් මේ මම වලට බිම්මැනුම past present paper ටික දාලා තිබ්බා. ගොඩක් ළමයි ගාව pass classify pass paper පොත තියෙනවා. අනිත් ළමයිට මම දාලා තිබ්බා. මම හිතනවා හැමෝම ප්‍රශ්න ටික කරන්න නැති කියලා. අනිවාර්යයෙන් ළමයි past present paper discussion එකට සම්බන්ධ වෙද්දී ඒ paper ටික හරිද ප්‍රශ්න ටික කරලා සම්බන්ධ වෙන්න. එතකොට ඒක හරහා තමයි ඔයාට හරිද වැඩි අවබෝධයක් වැඩි ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් වෙන්නේ පාස් පේපර් ඩිස්කෂන් එකේ. ඒ වගේම අපි පාස් පේපර්ස් ඩිස්කස් කරනකොට ඔයාලට දකින්න පුළුවන් වෙයි. හරිද සමහර අවුරුදු වල MCQ ප්‍රශ්න වලින් ඊළඟ අවුරුදු වල ස්ට්‍රක්චර් එසේ නිර්මාණය කරලා තියෙනවා. සමහර අවුරුදු වල ස්ට්‍රක්චර් ප්‍රශ්න වලින් ඊළඟ අවුරුදු වල එසේ රචනා ප්‍රශ්න නිර්මාණය කරලා තියෙනවා. සමහර අවුරුදු වල MCQ එක්ක ඊළඟ අවුරුදු වල එසේ ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඉතින් ඔයගේ අපිට වාසියකුත් එනවා අපේ පේපර් වලින් පාස් පේපර්ස් කිරීම හරහා. ඉතින් අපි මේ පාඩමෙන් පාඩම ක්ලාසිෆයි කරපු පාස් පේපර් ටික කරගෙන යන්නේ. එතකොට ඔයාලට ඒ පාඩම ගැන හොඳට අවබෝධයක් යුතුව ඒ ලෙවල් වල මොන වගේ ප්‍රශ්නද ආවේ, හරිද ඉස්සරහට මොන වගේ ප්‍රශ්න නිර්මාණය වෙන්න පුළුවන් වේද කියන එකත් එක්ක අවබෝධයකින් වැඩේ කරගෙන යන්න පුළුවන්. හරිද? හරි. එහෙනම් මම ස්ක්‍රීන් එක ෂෙයා කරනවා. බිම්මැනුම පාඩමට අදාළ පාස් පේපර් ප්‍රශ්න ටික තියෙන. හරිද? හරි. හරි. පේනවනේ ළමයි හැමෝටම බිම්මැනීම හා මට්ටම් ගැනීම අන්න 2015 ඉඳන් අපිට ප්‍රශ්න හම්බෙනවා. හරිද? හරි. අපි යමු පළවෙනි එකට බිම්මැනීමේදී දන්වැල් බිම්මැනීමේදී දෘෂ්ටි චතුරස්‍රය යොදා ගන්න ලබන්නේ. පුතා අපි මේ බිම්මැනීමේ ක්‍රමශිල්පාකාර 8ක් ගැන ඉගෙන ගන්නවානේ. තලමේස බිම්මැනීම, දන්වැල් බිම්මැනීම, මාලිමා මැනුම, තියුඩොලයිට්ටු මැනුම නේද? ඉලෙක්ට්‍රොනික මැනුම, ලෝක ව්‍යාප්ත යාත්‍රාවරණ චන්ද්‍රිකා පද්ධති මගින් මැනුම. ඊට පස්සේ භූගෝලීය තොරතුරු පද්ධති මගින් මැනුම, ඡායාරේඛ මිතිය. ඔතනින් අපි වැඩිදුරට ඉගෙන ගන්නවානේ ක්‍රමශිල්ප දෙකක්. එකක් තමයි දන්වැල් බිම්මැනුම. අපි දන්වැල් බිම්මැනුමේදී අදාළ අපේ භූමිය ත්‍රිකෝණ වලට වෙන් කරලා ඒත් එක්ක තමයි මිනුම් කටයුතු කරන්නේ. ඒතර අපි දන්වැල් බිම්මැනුමේ මූලධර්මයේ වශයෙන් අපි ත්‍රිකෝණීකරණය හඳුන්වනවා. දන්වැල් බිම්මැනුමේදී ළමයි අපිට ප්‍රධාන දෙයක් තමයි භූමියේ තියෙන භූදත්ත වලට අනුලම්බ මිනුම් ලබා ගන්න ඕනේ. ප්‍රධාන මිනුම් රේඛාවල ඉඳන් නැත්නම් පාදම් රේඛාවල ඉඳන් පාදම් රේඛාවේ ඉඳන් අනුලම්බ ලබා ගන්න ඕනේ. ඒතර අනුලම්බ ආකාර දෙකක් තියෙනවා මේ ඍජුකෝණී අනුලම්බ, ඇල අනුලම්බ කියලා. ඒතර ඔය උතනදී මේ ඍජුකෝණී අනුලම්බ අපි පාදම් රේඛාවට අංශක 90ක් වන විදිහට ගන්න ඕනේ. ඒ ඍජුකෝණී අනුලම්බ හරිද? ඒ කියන්නේ අපි කියමු මෙන්න පාදම් ප්‍රධාන මෙනුම් රේඛාවක් මෙතන භූදත්තයක් තියෙනවා කියලා. එතකොට මේ භූදත්තයේ කෙළවර වල ඉඳන් හරිද පාදම් රේඛාවට අපි අනුලම්බ ගන්න ඕනේ. ඒ අනුලම්බ ගන්නකොට කෙලින්ම අංශක 90ක් වෙන විදිහට ගන්න එක තමයි අනුලම්බය වෙන්නේ. ඒ අනුලම්බ ගන්න අපිට දෘෂ්ටි චතුරස්‍රය හරිද ඔප්ටිකල් ස්කෝප් එක කියන එක අවශ්‍ය වෙනවා. හරිද? එහෙනම් බලමු වස්තුවක ඇති දුර මැනීම සඳහාය වැරදි අනුලම්බ සෙවීම සඳහා වෙන දැන්ට උත්තරේ හරි. ප්‍රධාන රේඛාව ලකුණු කිරීමට වැරදි, භූමිය මත පෙළ ගැන්වීම වැරදි. එහෙනම් අපි දෘෂ්ටි චතුරස්‍රය පාවිච්චි කරන්නේ අනුලම්බ ලබා ගන්න. ඒ යටතේ විශේෂයෙන් මතක තියාගන්න ඍජුකෝණී අනුලම්බ ලබා ගන්න. අපි අනුලම්බාකාර දෙකක් ගන්න අනිත් එක ඇල අනුලම්බ. ඇල අනුලම්බ වලදී අපි පාඨාංග දෙකක් ගන්න එකනේ කරන්නේ. හැබැයි ඍජුකෝණී අනුලම්බ ගන්න තමයි දෘෂ්ටි චතුරස්‍රය පාවිච්චි කරන්නේ ප්‍රධාන මැනුම් රේඛාවට අංශක 90ක් වන විදිහට. අංශක 90ක් වන විදිහට අනුලම්බය ලබා ගන්න. හරිද? හරි. එහෙනම් පළවෙනි එකේ උත්තරේ දන්වැල් බිම්මනුවට පාවිච්චි කරනවා දෘෂ්ටි චතුරස්‍රය. දෘෂ්ටි චතුරස්‍රය ගන්නේ අනුලම්බ මිනුම් ලබා ගන්න. පහත රූප සටහනේ ABC ස්ථාන 3ක් ඩප්පි ලෙවලය භාවිතයෙන් යෂ්ටි පාඨාංක වේ. අංක 2කට පිළිතුරු සැපීම පහත රූප සටහන යොදා ගන්න. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් කරලා තියෙන ළමයි. එතකොට දීලා තියෙනවා A හා C අතර උච්චත්ත වෙනස. මොකක්ද අහන්නේ? A හා C අතර උච්චත්ත වෙනස. මෙන්න මෙතන A හරිද? මෙතන C. උච්චත්ත වෙනස අහන්නේ. උස වෙනස අහන්නේ. දැන් ළමයි උපකරණ ඉඳන් යන මේ සමාන්තර රේඛාව තියෙනවනේ. හරිද මේ? උපකරණ ඉඳන් යන සමාන්තර රේඛාව. එතකොට මේ උපකරණ උස රේඛාවනේ. ඒ උපකරණේ ඉඳන් යන සමාන්තර රේඛාව ඉඳන් මෙන්න මෙච්චරක් යටින් තමයි A ඉන්නේ. හරිද? 1.25ක් යටින්.
හරිද? ඊට පස්සේ C ඉන්නේ මෙන්න මෙච්චරක් යටින්. හරිද? කොච්චරද? 1. උපකරණ මධ්‍ය රේඛාව ඉඳන් 1.75ක් යටින්. එතකොට දෙන්න අතර උස වෙනස මෙන්න මං ඒක ඉඳන් ගහ ගන්නවා සමාන්තර රේඛාවක් උපකරණ මධ්‍ය රේඛාවට සමාන්තරව යන. හරිද? එතකොට දෙන්න අතර උස වෙනස කියන්නේ මෙන්න මේ කෑල්ලනේ. නේ දෙන්න අතර උස වෙනස කියන්නේ මෙන්න මේ කෑල්ලනේ. හරිද? ඔන්න ඕකනේ උස වෙනස කියලා කියන්නේ. එතකොට අපිට උස වෙනස හොයන්න පුළුවන්. අපි ඔක සරලව ඉගෙන ගන්නවත් එක්ක මොකද්ද? BS ගෙන් කවුරු අඩු ගන්නවද? FS අඩු කරනවා. එතකොට මේකේ ගත්තොත් ළමයි BS අපිට මේක දැන් දීලා තියෙන මේ දැන් මැද දීලා තියෙන මෙතන අතරමැදි මේ IS එකක්නේ. ඒ IS එක ගැටලුවක් නැහැ. හරිද? අපි IS එක ගැන හිතන් දෙයක් නැහැ. හරිද? එතකොට මේකේ BS ගෙන් අපි SF අඩු කරාම හරිනේ. මොකද BS තියෙනවා. හරිද? සෝරි. දැන් මේකේ අඩු කරන්න ඕනේ අපි මේ 1.75නේ ලොකු තියෙන්නේ 1.75න්. හරිද? ඔව් අපි මේක BS ගෙන් FS අඩු කරමුකෝ. BS මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය උපකරණ පිහිටීමෙන් ගත පළමු පාඨාංකයනේ. එතකොට අපි කියමු BS වගේ 1.25. ඊට පස්සේ FS 1.75යි. හරිද? එතකොට මේ දෙක අඩු කරාම එනවා කීයක්ද? 0.5 බිංදුවක්. හරිද? හරි 0.5 බිංදුව. එතකොට මේකේ ධන ඍණ සම්බන්ධ මේක ඍණ වලින් එන්නේ. හරි ධන ඍණ එක දීලා නැහැ. එතකොට අපිට මේක ගන්න පුළුවන් 0.0. එතකොට මේ අපි මට්ටම් ගන්න ක්‍රම තුනක් ගැන කතා කරනවා ඔයාලත් එක්ක. මට්ටම් ගැනීමේ ක්‍රමාකාර තුනක්. මොකද පළවෙනි මට්ටම් ගැනීමේ ක්‍රමාකාරය අවකල මට්ටම් ගැනීම. මේක අවකල මට්ටම්. ඊට පස්සේ තියෙනවා පැතිකඩ මට්ටම් ගැනීම. හරිද? ඊට පස්සේ තියෙනවා භූමිතික මට්ටම් ගැනීම. මේ අවකල මට්ටම් ගැනීම කොටස් දෙකයිනේ. එකක් මොකද්ද? සරල මට්ටම් ගැනීම අනිත් එක පරික්‍රමණ. මේ තියෙන සරල මට්ටම් ගැනීමන්නේ නේ. එකින් එක ළඟින් පිහිටි ලක්ෂ දෙකක් අතර. එකින් එක ළඟින් පිහිටි ලක්ෂ දෙකක් අතර උස වෙනස හොයලා. එතකොට එකින් එක ළඟින් පිහිටි ලක්ෂ දෙකක් අතර උස වෙනස හොයනකොට හරිද අපිට සරලවම උස වෙනස හොයන්න පුළුවන්. BS ගෙන් FS කැල අඩු කරනවා. හරිද සරල මට්ටම් ගැනීම. අවකල මට්ටම් ගැනීම යටතේ දැන් අවකල මට්ටම් ගැනීම කියන්නේ ලක්ෂ දෙකක් අතර උච්චත්ව වෙනස හොයන්න තමයි මෙයා පාවිච්චි කරන්නේ. අවකල මට්ටම් ගැනීම නේද? ලක්ෂ දෙකක් අතර උස වෙනස උච්චත්ව වෙනස හොයන්න අවකල මට්ටම් ගැනීම භාවිතා කරනවා. ඒ උස වෙනස හොයන ලක්ෂ දෙක ළඟින් නම් තියෙන්නේ සරල මට්ටම් ගැනීම. උස වෙනස හොයන ලක්ෂ දෙක දුරින් නම් තියෙන්නේ පරික්‍රමණ මට්ටම් ගැනීම. ඒතර මෙතන දීලා තියෙන සරල මට්ටම් ගැනීම. සරල මට්ටම් ගැනීමේදී උච්චත්ව වෙනස වන ඉතාම ලේසි. BS ගෙන් FS කැල අඩු කරන්න තියෙන්නේ නේද? BS ගෙන් FS කැල අඩු කරන්න තියෙන්නේ. හරිද? හරි. උපකරණ උස වන්නේ මේක අහනවා උපකරණ උස. හරිද? උපකරණ උස. හරිද? එතකොට මේකේ බලන්න දැන් බෙන්ච්මාර්ක් එකක් දීලා නැහැ. දැන් බෙන්ච්මාර්ක් එකක අගේ දීලා තියෙනවනේ අපිට උපකරණ උස හොයන්න පුළුවන්. දැන් ඔයා හිතා මෙතන බෙන්ච්මාර්ක් කියලා දීලා තියෙනවා කියලා. හරිද? එතකොට මෙයා මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී හරිද? මුලින්ම ගත්ත පාඨාංකයක් තියෙනවා. හරිද? දැන් මෙතන BS මෙතෙන්ට අරන් තියෙන FS කියලා එකක් නේද? හරිද? එතකොට ඒක පොඩ්ඩක් හිතන්න ඕනේ. දැන් බලන්න. මෙතෙන් අරන් තියෙන FS. හරිද? FS එකක් කියන්නේ මොකද්ද? මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී උපකරණයෙන් ලබා ගන්න ලබන අවසාන පාඨාංකයනේ. හරිද? එතකොට නැත්නම් උච්චත්තේ නොදන්නා ලක්ෂ්‍ය ස්ථාපිතගත කරලා තියෙන එකනේ. එතකොට මෙතෙන් අරන් තියෙනවා BS එක පළවෙනි මට්ටම් උපකරණේ. හරිද? ඊට පස්සේ ආයි අනිත් පැත්තෙන් FS එකක් අරන් තියෙනවා. මෙතන අහන්නේ HQ උච්චත්තය. දැන් සාමාන්‍යයෙන් අපි උපකරණ උස හොයන්නේ height of instrument හොයන්නේ benchmark එකට හරිද BS එකතු කරලානේ. හරිද? benchmark එකට BS එකතු කරලා අපි height of instrument උපකරණ උස ගන්නවා. කොහොමද සාමාන්‍යයෙන් අපි උපකරණ උස හොයන්නේ නේද? benchmark සම්මත මට්ටම් තලයේ ඉඳන් අපි දන්න තැනට උස එතන ඉඳන් උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උස BS ඒ දෙකේ එකතුව සමානයි. හරිද? උපකරණයේ උස height of instrument සමානයි BM දාන BS. දැන් මෙතන benchmark එකක් දීලා නැහැ. හරිද? මෙතන benchmark එකක් දීලා නැහැ. එතකොට මෙතන අහන උපකරණයේ උස. දැන් මෙන්න මේ උපකරණයේ උස වෙන්න ඕනනේ අහන්නේ අනිවාර්යෙන්. හරිද? මේ උපකරණයේ උස තමයි අහන්නේ. එතකොට මේ උපකරණයේ උස අපිට ගන්න පුළුවන්. හරිද? මේකේ මෙන්න මේ FS ගෙන් හරිද? BS වෙනස හොයලා හරිද? උපකරණයේ උස උපකරණයේ උස වෙනස උපකරණ උසෙහි වෙනස හරි අන්න පොයින්ට් එක. උපකරණ උසෙහි වෙනස අහන්නේ ළමයි. හරි දැන් මෙතන එක උපකරණයක් තියෙනවා.
හරිද? ඊට පස්සේ මෙතන තව උපකරණයක් පිහිටවලානේ. හරිද? මේ Fs එක කරන් තියෙන මෙතන තව උපකරණයක් පිහිටවලානේ. උපකරණ උස වෙනස අහන්නේ. මොකද නැත්තම් මේක උපකරණ උස හොයන්න බෑ. මේ දත්ත වලින් උපකරණ උස හොයන්න බෑ. උපකරණ උස වෙනස මෙන්න පළවෙනි උපකරණය. හරිද? මෙන්න පළවෙනි උපකරණය. හරිද? ඊට පස්සේ මෙන්න මේ හරියෙන් ඇතිනේ දෙවෙනි උපකරණය. හරිද? මෙන්න මේ හරියෙන් ඇති දෙවෙනි උපකරණය. උස වෙනස කියන්නේ එතකොට හරිද? මෙන්න පළවෙනි උපකරණයෙන් යන මධ්‍ය රේඛාව. උපකරණයෙන් යන මධ්‍ය රේඛාව. උපකරණ උස රේඛාව. මෙන්න දෙවෙනි උපකරණයෙන් යන මධ්‍ය රේඛාව. හරිනේ? එතකොට උස වෙනස උපකරණ උස වෙනස කියන්නේ මෙන්න මේකනේ. නේද? මෙන්න උස වෙනස. හරිද? ඔය කැලල තමයි උපකරණ උස වෙනස කියන්නේ. දැන් මෙතන මේ උසෙහි වෙනස අහන්නේ. උපකරණ උස හොයන්න ගියොත් එහෙම මේක පාවිච්චි කරන්න යන height of instrument BM දන BS. හරිද? මෙතන දැන් අහලා තියෙන උපකරණ උස වෙනස වන්න හොඳ ප්‍රශ්නයක් ඒක. හරිද? හරි. එතකොට ඔන්න පළවෙනි උපකරණය මේ මෙන්න පළවෙනි උපකරණය. මෙන්න පළවෙනි උපකරණයේ මධ්‍ය රේඛාව. පළවෙනි උපකරණ ඒකෙන් FS එකක් අරන් තියෙනවා BS එකක් අරන් තියෙනවා. හරිද? මෙන්න ඊළඟට තව ආයි උපකරණ ස්ථානයක් තියෙනවා. හරිද? මේ උපකරණ ස්ථානයෙන් ගත්ත Fs එක. හරිද? එතකොට මේ උපකරණ ස්ථාන දෙකක් නේ. එතකොට අහන්නේ මේ උස වෙනස උසෙහි උපකරණ උසෙහි වෙනස මෙන්න පළවෙනි උපකරණයෙන් මෙන්න අපි මේක කියමු මේ පළවෙනි උපකරණය යන මධ්‍ය රේඛාව. පළවෙනි උපකරණය යන මධ්‍ය රේඛාව. මෙන්න දෙවෙනි උපකරණයෙන් යන මධ්‍ය රේඛාව. හරිද? මෙතන B වල ඉඳන් පළවෙනි උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උස මේක 2.32. B වල ඉඳන් දෙවෙනි උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උස මේක 3.75. එහෙනම් මොකක් කරන් තියෙන්නේ? මෙන්න මේකනේ ওই උපකරණ දෙක අතර උස වෙනස කියන්නේ. මේ උපකරණ වෙන උස වෙනස කියන්නේ 3.75න් හරිද 2.32ක් අඩු කරන්න තියෙන්නේ. හරිද? බලන්න එහෙම උත්තරයක් තියෙනවද කියලා? 3.75න් 2.32 3.75න් 2.32 උත්තරය අංක 5. හරිද? හරි දැන් මම මේ ඒක හොඳට අල්ල ගන්න ඕනේ. උස වෙනස අහන්නේ. උස වෙනස. මෙන්න පළවෙනි උපකරණ ස්ථානය. හරිද? පළවෙනි උපකරණ ස්ථානය මෙන්න පළවෙනි උපකරණ ස්ථානයේ මධ්‍ය රේඛාව. මෙන්න දෙවෙනි උපකරණ ස්ථානය මෙන්න දෙවෙනි උපකරණ ස්ථානයේ මධ්‍ය රේඛාව. හරිද? එතකොට B කියන ස්ථානයේ ඉඳන් පළවෙනි උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උස අපිට පේනවා. හරිද? B කියන එකේ ඉඳන් පළවෙනි උපකරණයේ මධ්‍ය රේඛාව තියෙන උස මේ B කියන තැන ඉඳන් පළවෙනි රේඛාවේ මධ්‍ය රේඛාවට තියෙන උස. හරිද? B කියන තැන ඉඳන් දෙවෙනි උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උස. හරිද? එහෙනම් මෙන්න මේකනේ උස වෙනස කියන්නේ. හරි. එහෙනම් 3.75න් 2.32ක් අඩු කරන්න තියෙන්නේ. උත්තරය අංක 3. sorry 5. උත්තරය අංක 5. හරිද? හරි. හොඳ ප්‍රශ්නයක්. ඊට පස්සේ එතන තව එකක් අහලා තියෙනවා. තල මිනුමේදී පරික්‍රමණ යොදා ගන්නු ලබන්නේ. හරිද? තල මිනුමේ. ඒ කියන්නේ තලමේස බිම්බැනීමේදී තලමේස බිම්බැනීමේ ක්‍රමාකාර තුනක් තියෙනවානේ. අරිය ක්‍රමයේ තියෙනවා. අන්තර්ඡේදන ක්‍රමයේ තියෙනවා. පරික්‍රමණ ක්‍රමයනේ. තලමේස බිම්බැනීමේ ක්‍රමාකාර තුනයි. මොකද්ද ක්‍රමාකාර තුන? අරිය ක්‍රමය, ඊට පස්සේ අන්තර්ඡේදන ක්‍රමය නොහොත් ත්‍රිකෝණකරණය නේද? අන්තර්ඡේදන ක්‍රමය නොහොත් නිකෝණකරණය. ඊට පස්සේ අවසානයේ මොකද්ද? පරික්‍රමණය. හරිද? අවසානයේ පරික්‍රමණය. අරිය ක්‍රමයේදී අපි සම්පූර්ණ සමතලා භූමියක් නම් හරිද? ඒ භූමියේ මැද ඉඳන් සියලු මායිම පේනවා නම් සියලු මායින් වලට දුරමනින්න පුළුවන් නම් අන්න අපි අරිය ක්‍රමය. අන්තර්ඡේදන ක්‍රමයේදී ඉඩමේ මැද්දේ ඉඳන් සෑම මායිමක්ම පේනවා. හැබැයි සෑම මායිමකටම දුරමනින්න බෑ. අන්න සෑම මායිමක්ම පේනවා. සෑම මායිමකටම දුරමනින්න බෑ. අන්න එහෙනම් අපි යොදාගන්නේ අන්තර්ඡේදන ක්‍රමය. නේද? පරික්‍රමණ ක්‍රමය. ඉඩමේ මායිම් පේන්නේ නැහැ. ඉඩමේ මැද බූදත්ත වැඩි. ගොඩනැගිලි තියෙනවා. ඒ වගේ බූදත්ත වැඩි වෙද්දී ඉඩමේ වටේ මායිම් පේන්නේ නැහැ මැද ඉඳන්. පාඨාංක ගන්න අමාරුයි. අන්න අපි වටේ යන ක්‍රමයේ පාවිච්චි කරනවානේ පරික්‍රමණ ක්‍රමය. එහෙනම් තලමේස බිම්බැනීමේ ක්‍රමාකාර තුනයි. අරිය ක්‍රමය, අන්තර්ඡේදන ක්‍රමය නොහොත් ත්‍රිකෝණීකරණය, පරික්‍රමණ. අරිය ක්‍රමය කියන්නේ මොකද්ද? ඉඩමේ මැද්දේ සිට සෑම මායිමක්ම පෙනෙන සෑම මායිමකටම දුරමැනිය හැකි නම් අරිය ක්‍රමය. අන්තර්ඡේදන ක්‍රමය කියන්නේ ඉඩමේ මැද්දේ සිට සෑම මායිමක්ම පෙනෙනවා. හැබැයි සෑම මායිමකටම දුරමනින්න අමාරුයි. ඒතර අර PQ කියලා ලක්ෂ දෙයක් අරන් අපි කරනවානේ. පරික්‍රමණ ක්‍රමයේ වටේ යන ක්‍රමය. බලන්න. භූමියේ බෑවුම් සහිත විටය, භූමියේ වලගොඩලි ඇති විටය, බාධක නිසා මායිම් දුෂ්‍ය නොවන විටය. අන්න උත්තරේ මොකද්ද? බාධක නිසා මායිම් දුෂ්‍ය නොවන ඉඩමේ හරිද මැද ගොඩනැගිලි ආදී බාධක තියෙනවා. හරිද? මායිම් දුෂ්‍ය වෙන්නේ නැහැ. මායිම් දුෂ්‍ය වෙන්නේ නැහැ. අන්න ඉඩමේ වටෙන් තමයි අපි මැනගෙන යන්නේ නේ.
තලමේසේ වටේ තියාගෙන මැන මැන යනවා. පරික්‍රමණේ යනවා. වටේ යනවා. පරික්‍රමණ ක්‍රමේ. බාධක නිසා තමයි ඉඩමේ මැද බාධක තියෙන නිසා තමයි මේක පාවිච්චි කරන්නේ. හරිද? ඉඩමේ මැද මොනවද තියෙන නිසාද? බාධක තියෙන නිසා. හරිද? හරි. මට්ටම් උපකරණේ සමාන්තර දෝෂ අනාවරණය කරගත හැක්කේ. හරිද? පුතා මට්ටම් උපකරණවල සමාන්තර දෝෂ ඇති වෙනවා. ඒ කියන්නේ පාඨාංග නිවැරදිව පේන්නේ නැතුව අර වායු ඝනත්වය එක්ක වායු දූෂණය එක්ක හරිද? අර මෙහෙම සමාන්තර දෝෂ ඇති වෙනවාද? අපි කියමු මෙහෙම එන්න සමාන්තර දෝෂයක්. හරිද? මෙන්න අපේ ගහලා තියෙනවා තෙපාව මත මට්ටම් උපකරණය. හරිද? මෙන්න මේ ඈතින් තියෙනවා මට්ටම් යෂ්ටිය. හරිද? අපිට මට්ටම් යෂ්ටිය පේන්න ඕනේ. හරිද? දැන් මෙන්න මෙහෙම යන සමාන්තර රේඛාවෙන් මෙන්න මෙහෙමනේ පේන්න ඕනේ. හරිද? හැබැයි වායු වල ඝනත්ව වෙනස් නිසා වායු දූෂණ නිසා සමහරවිට අපිට මෙන්න මෙහෙම පේනවා. පේන්න ඕනේ මෙතන අගිය. හැබැයි යම් දුෂ්‍ය ගැටලු නිසා පේන්නේ මෙන්න මෙතන. හරිද? ඒක නිවැරදි පාඨාංකේ නෙමෙයිනේ. පේන්න ඕනේ ගානට මේ හරිය දාලා තියෙන දැන්. හැබැයි පේන්නේ ඩොට් එක දාලා තියෙන දැන්. ඔන්න වගේ සමාන්තර දෝෂ ඇති වෙනවා. හරිද? වඩ අපි කියනවා සමාන්තර දෝවා හේතු වෙනවා වායු දූෂණය, වායු ඝනත්ව වෙනස් වීම. හරිද? ඕවත් එක පේන්න ඕන තැන නෙමෙයි පේන්නේ පොඩි වක්‍රතාවයකින් පේන්නේ. ඉතින් ඕක මග හරවන්නේ අපි මොකද්ද? දෙකීල පරීක්ෂාවෙන්. මොන පරීක්ෂාවෙන්ද? 2 page test කියන දෙකීල පරීක්ෂාවෙන් තමයි වෙනවා. මම කියන සමාන්තර දෝෂය තමයි මම ඔය ඇඳලා පෙන්නුවා ඔයාලට. සමාන්තර දෝෂය. පේන්න ඕනේ ගානට සමාන්තරව. හැබැයි පේන්නේ එතන නෙමෙයි පොඩි වක්‍රතාවයක යට තැනක. හරිද? එතකොට ඕකට අපි කියනවා දෙකීල පරීක්ෂාව. හරිද? මොන පරීක්ෂාවද? දෙකීල පරීක්ෂාව. මේ දෝෂය සමාන්තර දෝෂය පරීක්ෂා කරන්න දෙකිනු. පහත රූප සටහනේ සපය ඇත්තේ. ළමයි මේ ස්ටඩිය ගන්නේ නැත්නම් මට්ටම් උපකරණය යන්නේ නේ. හරි. රූප සටහනේ දැක්වෙන උපකරණයේ ප්‍රධාන භාවිත වන්නේ දුරින් පීඩි වස්තුවක විශාල කර බැලීමටයි. මොකද මේක මේ දුරේක්ෂයක් භූමිය මත පීඩන මිනුම් ස්ථානගත කිරීමටය. විවිධ භූලක්ෂවල උච්චත්ත වෙනස ලබා ගැනීමටය. ඔන්න ප්‍රධාන භාවිතයනේ. උච්චත්ත වෙනස ලබා ගන්න. හරිද? එහෙනම් අංක 3 විවිධ ස්ථානවල උච්චත්ත වෙනස මේ තියෙන්නේ මට්ටම් උපකරණය ලෙවල් මැෂින් එක. නැත්නම් අපිට කියන්න පුළුවන් ස්ටේඩියා එක. ප්‍රධාන භාවිතයේ වෙන්නේ උස වෙනස හොයන්නනේ. විවිධ ස්ථානවල උච්චත්ත වෙනස ලබා ගැනීමටය. හරි බං. භූමිය මත ලක්ෂ අතර සාපේක්ෂ ස්ථානයක් සටහන් කිරීම. ගොඩනැගිලි උස මැනීම හා සිරස් කෝණ මනින්න බෑ මේක. එතකොට විවිධ ස්ථානවල උච්චත්ත සෙවීම සඳහා තමයි මේක පාවිච්චි කරන්නේ. හරිද? පළමිතියේදී හැරවුම් ලක්ෂයකදී හැරවුම් ලක්ෂය මතක ළමයි. දැන් ඔය උච්චත්ත වෙනස ගන්න ඔය උපකරණ අපි පිළිහිටවනවානේ මෙහෙම. ඔයා හිතන්න අපි මෙන්න මෙහෙම දුර ලක්ෂ දෙකක් මෙතන A කියලා ලක්ෂයක් තියෙනවා. මෙතන B කියලා ලක්ෂයක්. එතන මම මෙතන ගහනවා මට්ටම් යෂ්ටියක්. මෙතන ගහනවා මට්ටම් යෂ්ටියක්. දෙන්න අතර තෙපාව තියලා ලෙවල් මැෂින් එක තියෙනවා. ඊට පස්සේ බලනවා පාඨාංක. පේන්නේ නැහැ. දුරින් වැඩි. හරිද? දුරින් වැඩි. සාමාන්‍ය මිර 100 වඩා වැඩි වුණාම පේන්නේ නැති වෙනවනේ. දුරින් වැඩි. දැන් අපි මොකෝ කරන්නේ? එහෙනම් මැද තියලා පේන්නේ නැති නිසා හරිද? මැද තියලා පේන්නේ නැති නිසා අපි කරන වැඩි පළවෙනි මට්ටම් යෂ්ටි ඉඳන් හරිද? උපකරණය හොඳට ඒ පාඨාංක පේන තැනක අපි ස්ථාපිත කරලා ගන්නවානේ පාඨාංකය. ඒක අපි කියනවා BS එක. උච්චත්වය දන්න අපි කියමු මෙතන උච්චත්වය දන්නවා බෙන්ච්මාර්ක් එකක් කියලා 120යි මීටර. ඊට පස්සේ අපි එතන ඉඳන් ආයි මීටර 100ක් වගේ ඇති මට්ටම් යෂ්ටියක් තියලා උච්චත්වය නොදන්නා ලක්ෂර ගන්නවානේ. ඒක අපි කියනවානේ FS එක. ඊළඟට අපි මේ උපකරණය ගිහිල්ලා තව ඊළඟ උපකරණ ස්ථානෙන් තියනවා. ඊළඟ උපකරණ ස්ථානෙන් තියලා පෙර උපකරණ ස්ථානයේ සිට පෙර දැක්ම ගත්ත තැනට මේ පෙර උපකරණ ස්ථානයේ සිට පෙර දැක්ම ගත්ත තැනට නව උපකරණ ස්ථානයේ සිට පසු දැක්මක් ගන්නවනේ BS එක. ඊළඟ අවසාන තැනට ආයිත් FS එකක් ගන්නවා. මෙන්න මෙහෙම පෙර දැක්මේ පාඨාංකයක් හා පසු දැක්මේ පාඨාංකයක් කියන දෙකම හම්බ වෙන තැන අපි කියනවා ටර්නින් පොයින්ට් එක. නැත්නම් මොන ලක්ෂයක්ද? හැරවුම් ලක්ෂයක් කියලා නේද? පෙර දැක්මේ පාඨාංකයක් සහ පසු දැක්මේ පාඨාංකයක් කියන පාඨාංක දෙකම ගන්න තැනක් අපි කියනවා හැරවුම් ලක්ෂයක්. එක උපකරණය එක උපකරණ ස්ථානයක ඉඳන් තව උපකරණ ස්ථානයකට උපකරණය ගෙන ගියාම තමයි හැරවුම් ලක්ෂ නිර්මාණය වෙන්නේ නේද? එක උපකරණ ස්ථානයක ඉඳන් තවත් උපකරණ ස්ථානයකට හරිද? උපකරණය ගෙන ගියාට පස්සේ තමයි මොනවද නිර්මාණය වෙන්නේද? හැරවුම් ලක්ෂ නිර්මාණය වෙන්නේ. හරිද? එහෙනම් ඉතින් අපි මෙන්න කියනවා උපකරණයේ අංශක 180කින් හැරෙවේ. එහෙම කියන්න බෑ. පෙර දැකුම් දෙකක් ගන්න ලැබේ. එහෙනම් පෙර දැකුම් දෙකක් ගන්නෙ නෑ. පසු දැක්මක් හා පෙර දැක්මක් ගන්න ලැබිය යන දැන්ට හරිනේ. මේ පසු දැක්මක් ගන්නවා BS එකක් ගන්නවා පෙර දැක්මක් ගන්නවා. අනිවාර්ය හැරවුම් ලක්ෂයක් කියන්නේ ඒකනේ. පෙර දැක්මේ පාඨාංකයක් හා පසු දැක්මේ පාඨාංකයක් කියන පාඨාංක දෙකම ගන්න
තනි මට්ටම් යෂ්ටියක් තියෙනවා නම් හැරුණා. මෙතන BS එකක් විතර නෙමෙයි. මෙතන FS එකක් විතරනේ. හැබැයි මෙතන FS එකකුත් අරගෙන BS එකකුත් අරන් එක උපකරණ එක ස්ථානයක ඉඳන් තව ස්ථානයකට ගෙනහිල්ලා හැරවුම් ලක්ෂයක්. උපකරණ ස්ථානය වෙනස් නොවේ. වෙනස් වෙනවනේ නේ. මෙතන උපකරණ ස්ථානය ඉඳන් තව තැනකට ගෙනහිල්ලා වෙනස් වෙනවා. රිටි ආමාන ස්ථානය වෙනස් කළ යුතුය. වෙනස් වෙන්නේ නැහැ. එක උපකරණ එක රිටි පාඨාංක එක ඒ කියන්නේ FS එකකුයි BS එකකුයි දෙකක් ගන්න. එහෙනම් පසු දැක්ම හා පෙර දැක්ම ගනු ලැබේ. හරිනේ හැරවුම් ලක්ෂයක් නේ. පෙර දැක්මේ පාඨාංකයක් හා පසු දැක්මේ පාඨාංකයක් කියන පාඨාංක දෙකම තියෙන තනි ලක්ෂයක් තමයි අපි කියන්නේ මොකද්ද? හැරවුම් ලක්ෂයක්. ටර්නින් පොයින්ට් එකක් කියලා කියන්නේ. නේද? ටර්නින් පොයින්ට් එකක් කියලා කියන්නේ. හරිද? හරි. මිනුම් උපකරණයේදී උපකරණයේ උස හරිද උපකරණයේ උස උපකරණයේ උස කියන ළමයි අපි දැන් අපි කියමු මෙන්න මෙහෙම මට්ටම් ගැනීමක් කරනවා නම් හරිද ඒ මට්ටම් ගැනීමේ දැන් මෙතන බෙන්ච්මාර්ක් එකක් තියෙනවා බෙන්ච්මාර්ක් එකක් සම්මත මට්ටම් තලයේ ඉඳන් උස දන්න තැනක් නේ හරිද මෙන්න උපකරණයේ තියෙනවා මෙන්න උපකරණයේ පිහිටවලා හරිද මෙන්න උස හොයන්න ඕන තැන x එතකොට උපකරණයෙන් ගත්ත පළමු පාඨාංකයේ bs උච්චත්තේ දන්නා ලක්ෂයට ගත්ත එක්කනේ BS. උච්චත්තේ නොදන්නා ලක්ෂයට ගත්ත රිටි පාඨාංකේ නොහොත් උපකරණයෙන් ගන්න අවසාන පාඨාංකේ FS. හරිද? එතකොට මේ උපකරණයේ උස කියන්නේ දැන් මෙන්න මෙහෙම තිබ්බොත් අපි කියමු මෙන්න මෙතන තමයි සම්මත මට්ටම් තලය. සම්මත මට්ටම් තලය කියන්නේ උස මැනීම ආරම්භ වෙන උස මීර බිඳුව වන තලයනේ. ලංකාවේ නම් මධ්‍යම මුහුදු මට්ටමනේ සම්මත මට්ටම් තලය. උස මැනීම ආරම්භ කරන උස මීර බිඳුව වන එක. එතකොට සම්මත මට්ටම් තලේ ඉඳන් මෙතෙන්ට උස මන් දන්නවා නේද? සම්මත මට්ටම් තලේ ඉඳන් මෙතෙන් උස තමයි බෙන්ච්මාර්ක් එක. හරිද? සම්මත මට්ටම් තලේ ඉඳන් මෙතෙන් උස බෙන්ච්මාර්ක් නේ. බෙන්ච්මාර්ක් එකේ ඉඳන් උපකරණ මධ්‍ය රේඛාවට උස මේක BS. එහෙනම් අපි උපකරණ උස කියන්නේ සම්මත මට්ටම් තලේ ඉඳන් උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උසනේ. මෙන්න මේකනේ. උපකරණ උස කියලා අපි ගන්නෙ. නේද? සම්මත මට්ටම් තලේ ඉඳන් උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන උස height of instrument. ඉතින් ඕකනේ අපි height of instrument සමානයි BM ධන BS කියලා ගන්නෙ. හරිද? height of instrument සමානයි BM ධන BS කියලා ගන්නෙ. හරි. දැන් යමු උපකරණ උස. උපකරණයේ උස. ඒතකොට සම්මත මට්ටම් තලයේ ඉඳන් උපකරණ උස අර්ථකථනය කරන්නේ මේ සම්මත මට්ටම් තලයේ ඉඳන් උපකරණයේ මධ්‍ය රේඛාවට පවතින සිරස් උස. කියලාම හැමෝම සම්මත මට්ටම් තලයේ ඉඳන් සම්මත මට්ටම් තලයේ කියන්නේ උස මැනීම ආරම්භ කරන උස මීර බිඳුව වන තිරස් තලයේනේ. සම්මත මට්ටම් තලයේ ඉඳන් උපකරණයේ මධ්‍ය රේඛාවට තියෙන සිරස් උස. ඒක හොයාගන්න පුළුවන් බෙන්ච්මාර්ක් එකයි BS එකයි එකතු කරාම. රිටියාමානයේ තබන ස්ථානයේ වෙනස් වේ. හරිද? රිටියාමානයේ තබන ස්ථානයේ වෙනස් වේ. එහෙම ගන්නෑ. හැරවුම් ලක්ෂයක් නැති නිම්නයේ භූමියේදී වෙනස් වේ. රිටියාමානයේ තබන ස්ථානයේදී වෙනස් වේ. බලන්නේවා රිටියාමානයේ තබන එක් එක් ස්ථානයේදී වෙනස් වේ. රිටියාමානයේ තබන එක් එක් ස්ථානයේ වෙනස්. එහෙම වෙනස් වෙන්නේ නැහැ. දැන් මේ උපකරණ උස. මෙන්න මේකෙදි සම්පූර්ණ එක උපකරණ උසන්නේ තියෙන්නේ. හරිද? මෙතෙන්දී එක උපකරණ උසක් තියෙන්නේ. රිටිමානයේ තියෙන ස්ථානයනු වෙනස් වෙන්නේ නැහැ. උපකරණයේ තියෙන ස්ථානයනු වෙනස් වෙන්න පුළුවන්. දැන් මෙතනින් මම වෙන තැනකට උපකරණේ ගෙන ගියොත් එතකොට තව උපකරණ උසක් එනවනේ. රිටියාමානයේ තියෙන එකත් එක වෙනස් වෙනවා කියන එක නිවැරදි නෑ. හැරවුම් ලක්ෂ නැති නිම්න භූමිය වලදී වෙනස් වේ. නෑනේ හැරවුම් ලක්ෂ නැත්තම් හරිද? එකම උපකරණ ස්ථානයන්නේ තියෙන්නේ. හැරවුම් ලක්ෂ නැත්තම් එක උපකරණ ස්ථානයක් තියෙන්නේ. එතකොට මේ වගේ තැනකදී උපකරණ උස වෙනස් වෙන්නේ නෑ. හැරවුම් ලක්ෂයක් තිබ්බොන්නේ උපකරණේ තව තැනකට ගෙනියන්නේ. උපකරණයේ තව තැනකට ගෙන ගියොත් තමයි තව උපකරණ උසක් එන්නේ. හැරවුම් ලක්ෂ අතර පෙර දැකුම් ලබා ගැනීමේදී වෙනස් වේ. එහෙම වෙන්නේ නැහැ. උපකරණයේ ස්ථානය වෙනස් කරන විට වෙනස් වේ. අන්න හරිය නේද? දැන් මම මෙතන ඉඳන් තව උපකරණ ස්ථානයකට ගෙන ගියොත් හරිද උපකරණ උස වෙනස් වෙනවා. එතන ඉඳන් තව උපකරණ ස්ථානයකට ගෙන ගියොත් ආයි උපකරණ උස වෙනස් වෙනවා. හිතන්න මේ ඔන්න දැන් මෙහෙම තියෙනවා. මම මෙතන ඉඳන් උපකරණ උස ගත්තා. හරිද? මම තව තැනකට උපකරණය ගෙනියනවා. උපකරණ උස වෙනස් වුණානේ. මෙන්න මෙතන උපකරණ උස, මෙන්න මෙතන උපකරණ උස. හරිද? උපකරණ එක තැනක ඉඳන් තව තැනකට ගෙන ගියොත් උපකරණ උස වෙනස් වෙනවා. උපකරණ ස්ථානගත කරන ස්ථානය වෙනස් කරන විට වෙනස් වේ. හරිද? උපකරණ ස්ථානගත කරන මොකද්ද? ස්ථානය වෙනස් කරනකොට වෙනස් වේ. හරිද? හරි. ඊළඟට ශිෂ්‍යයෙකු විසින් එකට 10000 පරිමාණ සිතියමක් අතර නගර දෙකක් අතර දුර මන් ලදී. එම දුර ප්‍රමාණය සිතියම් මත 4.5යි ලා මේක තියෙන සෙන්ටිමීටර කියලා. සෙන්ටිමීටර කියලා. 4.5යි සෙන්ටිමීටර බව දැනගන්නා ලදී. ඒ අනුව භූමියේ නගර දෙකක් අතර දුර හරිද? භූමියේ නගර දෙකක් අතර දුර. ඒ කියන්නේ මේ බලන්න මේ 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර කියන්නේ නිරූපණය වෙනවද? 1 සෙන්ටිමීටරයකින් සෙන්ටිමීටර 10000. දැන් සෙන්ටිමීටර 4.5ලු සිතියමෙන්
හරිද? සිතියමේ සෙන්ටිමීටර 4.5ලු. හරිද? සිතියමේ සෙන්ටිමීටර කීයක්ද? 4.5ලු. හරිද? සිතියමේ සෙන්ටිමීටර 4.5. ඒ කියන්නේ සැබෑ භූමියේ කොච්චරක්ද? සැබෑ භූමිය දැන් එකක් කියන්නේ 10000ක් නේ. ඒතර 4.5 කියන්නේ මේක වැඩි කරන්න ඕනේ 10000න් නේද? එතකොට හරිනේ. හරි. 45000යි. හරිද? හරි. එතකොට 45000 කියන්නේ සැබෑ භූමියේ සෙන්ටිමීටර 45000. හරිද? සැබෑ භූමියේ සෙන්ටිමීටර කීයක්ද? 45000. එතකොට හරිද? එහෙනම් මේක ඔන්න බලන්න මේ සැබෑ භූමි සිතියමේ සෙන්ටිමීටර එකක් සැබෑ භූමියේ සෙන්ටිමීටර 10000ක්ලුනේ. එතකොට සිතියමේ සෙන්ටිමීටර 4.5ක්. එතකොට සැබෑ භූමියේ සෙන්ටිමීටර 45000. හරිද? සෙන්ටිමීටර 45000. හරිද? හරි. එතකොට මේක අහන්නේ පසුවෙන් භූමියේ නගර දෙක අතර සත්‍ය දුර. හරිද? සත්‍ය දුර එන 45000යි සෙන්ටිමීටර. හරිද? නගර දෙක අතර සත්‍ය දුර 45000යි සෙන්ටිමීටර. දැන් බලමු මෙතන සෙන්ටිමීටර වලින් නෙමෙයි දීලා තියෙන්නේ මොනවද? කිලෝමීටර වලින් දීලා තියෙන්නේ. එහෙනම් අපිට බෙදන්න වෙනවා මේක 10යි 6න්. හරිද? 10යි 6න් නේද? එහෙනම් මේක වැඩි කරනවා 10යි ඍණ 6. හරිද? 10යි 6. එහෙනම් බිංදු අපි පන්නන්න ඕනේ 1යි 2යි 3යි 4යි 5යි 6යි. එහෙනම් අපිට එනවා 0.45යි කිලෝමීටර. සෙන්ටිමීටර කිලෝමීටර ගන්න 10යින් වැඩි කරනවා. හරිද? 0.45යි කිලෝමීටර පළවෙනි එක නෑ. දෙවෙනි එක තියෙනවා 0.4. එහෙනම් මේ බලන්න මේ. හරිද? මේක මේ සෙන්ටිමීටර වලින් දීලා තිබ්බේ. හරිද? එකට 10000. හරිද? එකට 10000. බලන්න මේ සුළු කිරීම කරපු විදිහ මේවා එන්න පුළුවන් අනිවාර්යෙන් ඈ. හරිද? මම අර ගණන් ටියුට් එකේ ඔයාලට දාලා තියෙනවා. හරිද බලන්න. එකට 10000ට සිතියම අදින. ඒ කියන්නේ සිතියමේ සෙන්ටිමීටරයක් සැබෑ භූමියේ සෙන්ටිමීටර 10000ක්. එහෙනම් ඔන්න දැන් සිතියමේ තියෙනවලු සෙන්ටිමීටර 4.5ක රේඛාවක්. එහෙනම් සැබෑ භූමියේ කීයක්ද? 4ක් කිව්වොත් 40000යිනේ. 4.5ක් කියන්නේ 45000යි. හරිද? එතකොට ඔන්න සැබෑ භූමියේ සෙන්ටිමීටර 45000ක දුරක්. සෙන්ටිමීටර 45000යි. එහෙනම් මේක දීලා තියෙන කිලෝමීටර වලින්. එතකොට අපි සෙන්ටිමීටර හරිද කිලෝමීටර කරන්න හරිද සෙන්ටිමීටර එකක් කියන්නේ කිලෝමීටර කරන්න ඕක අපි එක වැඩි කරනවා 10 ඍණ 6න් කිලෝමීටර. හරිද? එහෙනම් අපි මේක වැඩි කරනවා 10 ඍණ 6න්. එහෙනම් බිංදුව අපිට පන්නන්න තියෙන 1යි 2යි 3යි 4යි 5යි 6යි. හරිද? එතකොට අපිට එනවා මෙන්න 4.5යි කියලා. හරිද? 0.45යි. 0.45යි කියලා. හරිද? sorry 10 ඍණ 5 ළමයි ඈ. 10 ඍණ 5 6 නෙමෙයිනේ. හරිද? 10 ඍණ 6 නෙමෙයි. 10 ඍණ 5 ඈ. හරිද? 10 ඍණ 5. ඒක වැරදුනා. 10 ඍණ 5 මතක තියාගන්න සෙන්ටිමීටර කිලෝමීටර ගන්න 10 ඍණ 5න් වැඩි කරන්නේ. හරිද? එතකොට තමයි ගානට එන්නේ 0.45 ඈ. 10 ඍණ 5න් ඈ. 10 ඍණ 5න්. හොඳට මතක තියාගන්න. සෙන්ටිමීටර කිලෝමීටර ගන්න 10 ඍණ 5න්. එතකොට සෙන්ටිමීටර 45000ක් ආවේ. 45000න් අපි බිංදු 5ක් පන්න ඕනේ. 1යි 2යි 3යි 4යි 5යි. එහෙනම් මෙන්න මෙතෙන්ට දශමය එනවා 0.45යි 10 ඍණ 5න් ඈ සෙන්ටිමීටර ටු කිලෝමීටර 10 ඍණ 5 10 ඍණ 5 හරිද 10 ඍණ 5න් හරිද 10 ඍණ 5න් හරිද හරි ඉහත ප්‍රකාශ අතරින් සමොච්ච රේඛා පිළිබඳ ප්‍රකාශ මොකක්ද ළමයි සමොච්ච රේඛා කියන්නේ සමාන උස උච්චත්ත එකින් එකට යා කරමින් සමාන උස උච්චත්ත එකින් එකට යා කරමින් අඳුන් ලබන රේඛා මොන රේඛා කියනවද සමොච්ච රේඛා කියලා කියන 2019 අහලා තියෙනවා සමොච්ච රේඛා වලින් වන ප්‍රශ්නයක් 9 වෙනි ප්‍රශ්න දමයකදී සමොච්ච රේඛා එකින් එක ඉතා සමීපව පිහිටිය හැක දමයක් ක්ලිෆ් වර්ටිකල් ක්ලිෆ්ට් එකකදී සමොච්ච රේඛා ඉතා ආසන්නව පිහිටනවා සමහරලාට සමොච්ච රේඛා එකින් එක මත ඡේදනය වෙලා යනවා දැන්ට නිකන් සරලව හරි උත්තරයක් වශයෙන් ගන්න පුළුවන් අපි හරි එකක් දාලා තියාගමු ඉතා කලාතුරකින් සමොච්ච රේඛා එකින් එකට කැපී පිහිටිය හැක ඉතා කලාතුරකින් සමොච්ච රේඛා එකින් එකට කැපී පිහිටිය හැක ඒකත් හරි ඉතා කලාතුරකින් සමොච්ච රේඛා එකින් එකට කැපී පිහිටිය හැක හරිද වර්ටිකල් ක්ලිෆ්ට් එකකදී නේද දඹයකදී
සමාන දුරකින් පිහිටි සමොච්ච රේඛා මගින් අසමානාකාර බැවුමක් දැක්වේ. ළමයි සමාන දුරකින් සමොච්ච රේඛා තියෙනවා කියන්නේ හොඳ සමාන බැවුමක් තියෙන්නේ. හරිද? අසමානාකාර බැවුමක් නෙමෙයි. සමාන දුරකින් සමොච්ච රේඛා තියෙනවා නම් සමාන බැවුමක්. එහෙනම් ඒක වැරදි. තැනිතලාවකදී සමොච්ච රේඛා සමීපව පිහිටයි. තැනිතලාවක් නම් සමොච්ච රේඛා දුරින් දුරින් පිහිටන්නේ. ළඟින් පිහිටන්නේ ප්‍රපාතයකදී නන්නේ. ප්‍රපාතයකදී නම් තමයි සමොච්ච රේඛා ළඟින් පිහිටන්නේ. එහෙනම් සමාන දුරකින් පිහිට සමොච්ච රේඛා මගින් අසමාකාර බැවුමක් දැක එක වැරදි. තැනිතලාවකදී සමොච්ච රේඛා සමීපව පිහිටයි වැරදි. තැනිතලාවකදී සමොච්ච රේඛා දුරින් පිහිටන්නේ. තැනිතලාවකදී සමොච්ච රේඛා දුරින් පිහිටන්නේ. තැනිතලාවකදී සමොච්ච රේඛා දුරින් පිහිටන්නේ. හරිද? මේ ළඟින් පිහිටන්නේ කඳු ප්‍රපාතයක් වගේ තැනකදී. හරිද? ළඟින් පිහිටන්නේ එක ළඟින් පිහිටන්නේ. කඳු මුදුනකදී සමොච්ච රේඛා දුරස්තෝ පිහිටයි. නෑනේ ළඟින්. කඳු මුදුනකදී ළඟින් පිහිටන්නේ. එහෙනම් දෙක වැරදි. මේ තැනිතලාවකදී සමොච්ච රේඛා සමීපව පිහිටයි. සමීපවනේ එතන දුරින්. එතන දුරින්. යට කඳු මුදුනකදී සමොච්ච රේඛා දුරස්ත පිහිටයි. දුරින් නෙමෙයි එතන ළඟින්. හරි දෙක මාරු කරලා දීලා තියෙනවා. ඒතකොට 1 හා 2 තමයි උත්තර වෙලා එන්න ඕනේ. බලන්න පළවෙනි එක. දඹයකදී සමොච්ච රේඛා එකින් එක ඉතා සමීපව පිහිටිය හැක. ඉතා කලාතුරකින් සමොච්ච රේඛා එකින් එකට කැපී පිහිටිය හැක. ඒක ඉතා කලාතුරකින් වෙනවනේ. හරිද? vertical drift එකකදී. හරිද? ඉතා කලාතුරකින් සමොච්ච රේඛා එකින් එක කැපෙනවා. උඩ එකත් හරි දඹයකදී සමොච්ච රේඛා එකින් ඉතා සමීපව පිහිටිය හැක. හරිද? ඕකේ 2019 මාකින් එකේ මං දීලා තියෙන්නේ මන් නෙමෙයි හරිද? දීලා තියෙන්නේ පළවෙනි එක දඹයකදී සමොච්ච රේඛා ඉතා සමීපව පිහිටිය හැක කියන එක. හරිද? හරි. එතන අවසාන තුන කොහොමත් වැරදි. අර දෙකෙන් එකක් තමයි ගන්න වෙන්නේ. එතකොට ඒක අර ඊටාම සාර්ථකව උත්තරේ වශයෙන් දීලා තියෙන්නේ කොහොම හරි මාකින් එකේ දමයකදී සමොච්චරයක එන්නේ ඊටා සමීපව හිටිය හැක. වෙයි අනිත් එකත් ඔයාලා හරි කියලා දන්නවා. අපි ඉගෙනගෙන තියෙනවා. කලාතුරකින් සමොච්චරයක එකින් එක් කැපෙනවා. හරිද? ඒ vertical drift එකකදී සිරස් කඳු ප්‍රපාතයකදී නේද? සිරස් කඳු ප්‍රපාතයකදී දංගල් බිම්මැනුමේදී යොදා ගන්නා පාදම් රේඛාව පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහදයි. මොනවද මේ පාදම් රේඛාව කියන්නේ? අපි දැන් දංගල් බිම්මැනුමේදී ඉඩම ත්‍රිකෝණ වල බෙදනවානේ. ත්‍රිකෝණ වල බෙදනකොට අපි මුලින්ම කරන්නේ ඉඩමේ අඳින්න පුළුවන් සරල රේඛියව අඳින්න පුළුවන් දිගම රේඛාව අඳිනවානේ පාදම් රේඛාව. සරල රේඛියව අඳින්න පුළුවන් දිගම රේඛාව. සාමාන්‍ය ඉඩමේ මැද හරහා යන රේඛාවක් වෙන්න ඕනේ. ඉඩම සාමාන්‍යයෙන් කොටස් දෙකකට බෙදෙන්න ඕනේ. ඉඩමේ අදින්න පුළුවන් සරල රේඛිය දිගම රේඛාව වෙන්න ඕනේ. පාදම් රේඛාව මූලික කරගෙන තමයි ඉඩම මොනවල බෙදන්නේද? ත්‍රිකෝණ වල බෙදන්නේ. ඔතන පාදම් රේඛාව දන්නවන්නේ. ඉඩමේ සරල රේඛීයව ඇඳිය හැකි දිගම රේඛාව. ඉඩම සාමාන්‍යයෙන් මැද හරහා යන රේඛාවක් වෙන්න ඕනි. ඉඩම සාමාන්‍යයෙන් කොටස් දෙකකට බෙදෙන්න ඕනි. නේද? හරි. ඒක මූලික කරගෙන අපි ත්‍රිකෝණ වල බෙදෙනවා. ඉතින් ඔන්න ඕකනේ පාදම් රේඛාව බේස් ලයින් එක. හරි. පාදම් රේඛාව පිළිබඳ ප්‍රකාශ දෙකක් පහත දැක්වේ. ඉහත ප්‍රකාශ අතරින් ප්‍රකාශ දෙක කියමු අහන්නේ මොකක්ද කියලා නෑ. පාදම් රේඛාව යනු ආසන්න වශයෙන් භූමියේ මැදින් යොදුන් ලබන ප්‍රධාන හා දිගම රේඛාව වේ. ගෙඩි පිටින් හරි. පාදම් රේඛාව යනු ආසන්න වශයෙන් භූමියේ මැදින් යොදන හරි. මැදින් යොදන ප්‍රධාන හා දිගම රේඛාව වේ. හරි. අනුලම්බ අඳුන් ලබන්නේ පාදම් රේඛාවෙන් පමණක් වන අතර ඒවා පාදම් රේඛාවට ලම්බකව පිහිටිය යුතුය. හරිද? අපි අනුලම්බ ගන්නේ භූමියේ තියෙන භූදත්ත වල ඉඳන් අනුලම්බ ගන්නේ පාදම් රේඛාවට. ඒවා ලම්බකව තියෙන්න ඕනේ. ඒ අපි ගන් ගොඩක් සලකන්න අපි ඍජුකෝණී අනුලම්බනේ. ඍජුකෝණී අනුලම්බ ගන්න බෑ නන්නේ අනුලම්බ වලට යන්නේ. එතකොට ප්‍රධාන අනුලම්බය ඍජුකෝණී අනුලම්බය. එතකොට පාදම් රේඛාවන්ට ඍජුකෝණී අනුලම්බ ලම්බකයිනේ. ඒක නිසා හරි අනුලම්බ අඳුන් ලබන්නේ පාදම් රේඛාවෙන් පමණක් වන අතර. හරිද? අර පමණක් කියන වචනයෙන් හරිද? පොඩි ගැටලුවක් තියෙනවා. මොකද අපි සමහරලාට සහායක මැනුම් රේඛා අරගෙන අනුලම්බ ගන්නවානේ. හැබැයි අපි ප්‍රධාන වශයෙන් කියනවා පාදම් රේඛාවට පමණයි අපි අනුලම්බ ගන්න කියලා. හරිද? පාදම් රේඛාව. නැත්නම් ප්‍රධාන මැනුම් රේඛාවටනේ. අනුලම්බ අඳුන් ලබන්නේ පාදම් රේඛාවේ පමණක් වන අතර ඒවා පාදම් රේඛාව ලම්බකව පිහිටි යුතුය. හරි. AB ප්‍රකාශ දෙකම නිවැරදි. හරිද? එතකොට ඒක අපිට උත්තරේ වශයෙන් ගන්න පුළුවන්. AB ප්‍රකාශ දෙකම සාවද්‍යයි වැරදි. A නිවැරදි නමුත් B සාවද්‍යයි. A සාවද්‍ය වන නමුත් B නිවැරදි. A නිවැරදි වන අතර B මගින් A තවදුරටත් පැහැදිලි වේ. හරිද?
හරි. ඒකේ ගන්න වෙන්නේ අපිට හරිද උත්තරේ මේක නිවැරදි යට එක වැරදි කියන්නේ. පාදම් රේඛාව යනු ආසන්න වශයෙන් භූමියේ මැදින් යොදුන් ලබන ප්‍රධානා දිගම රේඛාවේ. ඒක ගෙඩ පිටින් හරිනේ. ඊළඟ එක අනුලම්බ අදුල් ලබන්නේ පාදම් රේඛාවෙන් පමණක්. අන්න ඔය වචනේ නිසා ඕක අපිට හරි කියලා ගන්න බෑ. පාදම් රේඛාවට ලම්බකව පිහිටිය යුතුය. හරිද? ඔය වචන දෙකම නිසාම ඊටාම 100% නිවැරදි නෑනේ. හරිද? මොකද සහායක මැනුම් රේඛාව වලටත් අපි අනුලම්බ ගන්නවනේ. ඇල අනුලම්බත් ගන්නවනේ. සෑම අනුලම්බයක්ම ඍජුකෝණී අනුලම්බ නෙමෙයිනේ. ඒක නිසා B කියන එක නිවැරදි කියලා ගන්න බෑ ළමයි මෙතනදී. අපිට මේක ගන්න වෙන්නේ වැරදි. හැබැයි ඒ හරි. ඒ ගෙඩ පිටින් හරි. පාදම් රේඛාවේ වුණු ආසන්න වශයෙන් භූමියේ මැදින් යොදුන් ලබන ප්‍රධාන හා දිගම රේඛාවේ. හරිද? ප්‍රධාන හා දිගම රේඛාව. ඉතින් මේ මැදින් යන. අනුලම්බ ලදුලවනේ පාදම් රේඛාවෙන් පමණක් කියලා දාලා තියෙනවනේ. හරිද? ඒතකොට සහායක මැනුම් රේඛා අපි හදනවනේ. සහායක මැනුම් රේඛා වලටත් අපි අනුලම්බ ගන්නවනේ බුදත් ආවරණය වෙනකොට. ඊට පස්සේ පාදම් රේඛා ලම්බකෝ පිහිටයි. රයිට් ඍජුකෝණී අනුලම්බ ලම්බකයි. ඇල අනුලම්බ ලම්බක වෙන්නේ නෑනේ. එතකොට B ප්‍රකාශය අපිට නිවැරදි ප්‍රකාශය ලෙස අපි සලකන්නේ නැතුව ඉන්නවා. හරිද? එතකොට A නිවැරදි නමුත් B සාවද්දේ. උත්තරය අංක 3. උත්තරය අංක 3. හරිද? ඒකත් හොඳ ප්‍රශ්නයක් ඈ. අර වචනකින් දෙකකින් තමයි අපිට ඒකේ ගන්න වෙන්නේ. ඉහත රූපේ S උච්චත්තේ විය යුතුයේ. ඊටාම සරලයි. මුලින්ම හොයන්න ඕන අපි කවුද? උපකරණයේ උස. හරිද? බෙන්ච්මාර්ක් එක දන්නවා. BS දන්නවා. මොකක්ද තමයි උපකරණයේ උස? හරිද? මෙන්න මේ උපකරණයේ මධ්‍ය රේඛාවේ උසනේ. හරිද? height of instrument. height of instrument සමානයි BM ධන BS. BM CI BS 2.365. එතකොට 102.365. හරිද? හරි. එතකොට මෙන්න උපකරණ උස කියන රේඛාව ඉඳන් මෙච්චරක් යටින් තමයි S ඉන්නේ. හරිද? එහෙනම් S ගේ උච්චත්වය උපකරණ උස රේඛාවෙන් මෙන්න උපකරණ උස රේඛාව ඒකෙන් FS කැල අඩු කරන්න තියෙන්නේ නේද? උපකරණ උස රේඛාවෙන් අඩු අපි කරනවා FS කැල. හරිද? මෙතන අහන්නේ උච්චත්වය නිසා 102.365 අඩු කරනවා 1.235. හරිද? එතකොට අපිට උත්තරේ එනවා කීයද? 0.3.1. එකසිය එකයි දශම එකයි තුනයි බිඳුවයි. හරිද? 101.130. උත්තරය අංක 2. හරිද? මේ වගේ මේ උච්චත්තේ නැහුවේ මෙතන උච්චත්තේ. එහෙනම් මුලින්ම හොයනවා උපකරණයේ උස height of instrument. BM දන්නවා CI කියලා දීලා තියෙනවා. එතන ඉඳන් උපකරණයේ මධ්‍ය රේඛාවට උස BS දීලා තියෙනවා. මේක උපකරණයේ උස height of instrument BM දාන BS. හරිද? BM දාන BS. හරිද? හරි. එතකොට ඒ BM දාන BS වලින් height of instrument අරගෙන height of instrument කියන උසේ ඉඳන් හරිද? FS කැලේ යටින්නේ තියෙන්නේ. හරිද? FS කැලේ යටින් තමයි S කියන උච්චත්තේ තියෙන්නේ. එතකොට අපි කරන්නේ height of instrument වලින් FS කැල අඩු කරාම S කියන තැන උච්චත්තේ ගන්න පුළුවන්. හරිද? හරි. බලන්න ඒ ගන්න ටග්ග ලියාගන්න. හරිද? ටග්ග ලියාගන්න. හරිද? හරි. උපකරණයේ උස හෙව්වා. ඊට පස්සේ FS කැල අඩු කරා. බිම්මැනුම් කටයුතු වලදී සාමාන්‍යයෙන් ප්ලැනිමීටරය භාවිතා කරනුයේ. ළමයි පැනිමීටරය ගන්නෙ මොකද්ද? ප්ලැනිමීටරය ගන්නෙ අපි අක්‍රමවත් භූමිවල වර්ග ශේෂ්ඨඵල හොයන්න නේද? අක්‍රමවත් භූමිවල
වර්ග ශේෂ්ඨ බලය හොයන්න තමයි ප්ලැනිමීටරය කියන උපකරණය පාවිච්චි කරන්නේ. එන අක්‍රමවත් භූමිවල වර්ග ශේෂ්ඨ බලය සෙවීමට අක්‍රමවත් භූමිවල වර්ග ශේෂ්ඨ බලය සෙවීමට. හරිද? බිම්මැනුම් කටයුතු වලදී සාමාන්‍යයෙන් ප්ලැනිමීටරය භාවිතා කරන්නේ කෝණික මිනුම් ලබා ගැනීමට. වැරදි කෝණික මිනුම් ගන්න නැහැ ප්ලැනිමීටරයෙන්. සිරස් දුර මැනීමට ශේෂ්ඨ බල මැනීම සඳහාය අන්න ප්ලැනිමීටරය. ප්ලැනිමීටරය අපිට මුලින්ම හම්බුනේ දේශගුණීය පාඩමේ අර සූර්ය විකිරණමානයේ ඇදෙන පස්තාරයේ වර්ග බලය හොයන්න බෑයි. ඒ සූර්ය විකිරණමානයේ ඇදෙන පස්තාරයේ වර්ග බලය හොයන්න තමයි ප්ලැනිමීටරය පාවිච්චි කරේ. එතකොට ප්ලැනිමීටරය පාවිච්චි කරලා අපි වර්ග ශේෂ්ඨ බලය හොයනවා භූමියේ. හරිද? හරි. පාත රූපසරණයේ දැක්වෙන ශේෂ්ත්‍රයේ වර්ගඵලය මේක වර්ගඵලය හොයන්න කියලා තියෙන්නේ සරලයි උඩ තියෙනවා ට්‍රිපීසියමක් යට තියෙනවා ට්‍රිපීසියමක් නේද ට්‍රිපීසියම් දෙකේ වර්ගඵලය හෙව්වනම් හරි බලන්න ආධාරක පාදක එකතුව දීලා තියෙනවා හරිද ලම්බ කුස දීලා තියෙනවා හරිද එහෙනම් ආධාර පාදක එකතුව වැඩි කිරීම ලම්බ කුස බෙදීම දෙක කියන සූත්‍රය දාලා අපිට වර්ග ශේෂ්ත්‍ර බලය හොයන්න තියෙන්නේ හරිද වර්ග ශේෂ්ත්‍ර බලය හොයන්න තියෙන්නේ හරි ටග්ගල් හොයන්න බලන්න ළමයි හරි ටග්ගල් හොයන්න බලන්න උඩ ට්‍රිපීසියමේ වර්ග ශේෂ්ඨ බලය යට ට්‍රිපීසියමේ වර්ග ශේෂ්ඨ බලය හරිද උඩ එකේ වර්ග ශේෂ්ඨ බලයයි යට එකේ වර්ග ශේෂ්ඨ බලයයි වැන්ටක් ගාලා හරිද හරි ඔයාලා දාන්න ළමයි හරිද හරි මේ උඩ ට්‍රිපීසියම හොයන්න මොකද්ද භාගයයි ආධාරක පාද දෙකේ එකතුව හරි සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ කුස හරිද මේකට දාමු සමාන්තර පාද දෙකේ එකතුව 18 ධන 10 නේ වැඩි කිරීම ලම්බ කුස 7යි යට එකට භාගයයි සමාන්තර පාද දෙක එකතුව 18 ධන 7 වැඩි කිරීම ලම්බ කුස හරිද හරි හරිද හරි එහෙනම් බලමු ඕක හදන්න හරි වැඩි කරලා උත්තරේ දාන්න බලන්න ළමයි උඩ එක 86යි 18
88යි. හරිද? හරි. වන උඩ අපිට මෙතන දාන 3.5යි. එතකොට 18 ධන 10 28යි. ඊට පස්සේ අපි කරන්න තියෙන්නේ 28 වැඩි කරනවා 3.5යි. හරිද? 3.5න් වැඩි කරාම එනවා 98ක් ඈ. 98ක්. ඊට පස්සේ යට මෙතන 2යි මෙතනට 2කින් බෙදුවම 4යි. එතකොට 18යි 7යි 25යි 25 වැඩි කිරීම 4 100යි. හරිද? එතකොට 100යි 98යි 198යි වර්ග මීටර. හරිද? එහෙනම් උත්තරේ අංක 2නේ. 198යි වර්ග මීටර. 198යි වර්ග මීටර. හරිද? 198යි වර්ග මීටර. හරිද මේ? එතකොට ඊටම සරලයි. දැන් සමහර ළමයි මේක මේ ත්‍රිකෝණය හොයලා මේ ත්‍රිකෝණය හොයලා මේ ත්‍රිකෝණය හොයලා මේ ත්‍රිකෝණය හොයලා මේක මේ සමචතුරස්‍රය මේ ඍජු කෝණාශ්‍රය හොයලා මේ ඍජු කෝණාශ්‍රය හොයලා හොයන්න පුළුවන්. එච්චර වට යන්න ඕනේ නෑ. ත්‍රිපිසි දෙකන්නේ තියෙන්නේ. හරිද? උඩ ත්‍රිපිසියේ මේ වර්ගඵලය භාගයයි සමාන්තර පාද දෙකේ එකතුව වැඩි කිරීම ලම්බ කුස යට ත්‍රිපිසියේ මේ වර්ගඵලය භාගයයි සමාන්තර පාද දෙක එකතුව වැඩි කිරීම ලම්බ කුස. හරිද? එතකොට උඩ එකේ එනවා 98ක් යට එකේ එනවා 100ක්. එතකොට අපිට එනවා 198යි කියලා උත්තරේ අංක 2. උත්තරේ අංක 2. හරිද? හරි. පහත රූප සරහනේ ඒහි උච්චත්තය වන්නේ ඒහි උච්චත්තය වන්නේ. හරිද? ඒහි උච්චත්තය වන්නේ. හරිද? ඒහි උච්චත්තය හන්නේ. හරිද? ඒ කියන්නේ හරිද? මෙතනනේ. ඒහි උච්චත්තය. හරි. එතකොට මෙන්න මෙතන බෙන්ච්මාර්ක් එකක් දීලා තියෙනවා මේ. සම්මත මට්ටම් තලින්ද උස දන්න තැන. හරිද? එහෙනම් මෙතන BS එකක් එන්න බෑ. මෙයා BS එකක්. මෙයා FS එකක්. හරිද? එහෙනම් අපි මුලින්ම උපකරණය උස හොයමු. height of instrument සමානයි BM ධන BS. height of instrument 97.33 බිංදුවයි. ඒකට BS එකතු කරන්න ඕනේ 1.73යි 2. එතකොට 2යි 6යි 10න් බිංදුව එකක් ඉතුරුයි. 2යි 3යි 10න් බිංදුව එකක් ඉතුරුයි. 97යි 98යි 99යි 99.03. හරිද? ඒකෙන් අඩු කරන්න ඕනේ මෙන්න මේ FS. දැන් මේ උපකරණ විසන හොයාගත්තේ. height of instrument මෙන්න උපකරණ විස හොයාගත්තා. දැන් උපකරණ විසෙන් මෙන්න FS කැල අඩු කරා නම් හරි නේ. එහෙනම් ඒකේ උච්චත්වය උපකරණ විසින් අපි අඩු කරනවා FS කැල. උපකරණ විස 99.06යි 2. ඒක අඩු කරනවා 0.82යි 7. හරිද? 99.06යි 2කින් අපි අඩු කරනවා 0.82යි 7. 98යි දශම හරිද? 98.2.3.5 98.2.3.5 බලන්න උත්තරේ 98.2.3.5 උත්තරේ අංක මේ දින 98.2.3.5 හරිද? එහෙනම් මේ උච්චත්තේ දීලා තියෙනවා BS අපිට තියෙනවා. එතකොට උපකරණය උස් සමානයි BM දාන BS. ඊට පස්සේ ඒකේ උච්චත්තේ හෝ උපකරණය උසේ මොකද්ද? FS කැල අඩු කරලා. හරිද? අනුලම්බ පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහක් දැක්කේ. පුතා අනුලම්බ ගන්න මොනවෙන්ද? භූමියේ පවතින භූදත්තවල ඉඳන් හරිද? භූමියේ පවතින භූදත්තවල ඉඳන් පාදම් රේඛාවට තියෙන කෙටිම දුරනේ. භූමියේ පවතින භූදත්තවල ඉඳන් පාදම් රේඛාවට තියෙන කෙටිම දුර තමයි අනුලම්බ කියලා කියන්නේ. ඉහත ප්‍රකාශ අතුරින් එන ප්‍රකාශ කියමු ප්‍රධාන මැනුම් රේඛාවේ සිට ශේෂ්ත්‍රයේ පිහිටි වස්තුවකට ඍජුකෝණීය අනුලම්බ අඳුන් ලැබේ. ප්‍රධාන මැනුම් රේඛාවේ සිට ශේෂ්ත්‍රයේ පවතින වස්තුවකට හරිද ඍජුකෝණීය අනුලම්බ ගනු ලැබේ. හරිද? එතකොට ප්‍රධාන මැනුම් රේඛාව විනා ශේෂ්ත්‍රයේ පිහිටි වස්තු වලට ඍජුකෝණීය අනුලම්බ ගන්නවලු. ඍජුකෝණීය අනුලම්බ ලබාගත නොහැකි වූ විට අවම වශයෙන් ආනත අනුලම්බ දෙකක් අවශ්‍ය වෙයි. ඒ ඇල අනුලම්බ ගන්නනේ. ඔය කියලා තියෙන ඇල අනුලම්බ ගැනීමට අවශ්‍ය ආනත දත්ත දෙකනේ. අපි
භූමියේ බුදත්වයක් තියෙනවා නම් ඒ බුදත්වේ ඉඳන් පාදම් රේඛාවට අපි ගන්නවා ඍජු කෝණීය උල්ලම්බ. හරිද? සමහරවිට අපිට ඍජු කෝණීය උල්ලම්බ ගන්න බැරි වෙනවා. හිතන්න මෙන්න මෙතන තියෙනවා ගොඩනැගිල්ල, මෙතන ගහක් තියෙනවා. එතකොට ඍජු කෝණීය උල්ලම්බ ගන්න බෑ ගහ නිසා. ඒතරම් මොකද කරන්නේ? මෙන්න මෙහෙම අවම දත්ත දෙකක් අරගන්න ඕනේ. පාදම් රේඛාවට ඔකට අපි කියනවා ඇලන්ලම්බයක් කියලා නේද? හරිද? ඍජු කෝණීය උල්ලම්බ ලබාගත නොහැකි වූ විට පමණක් අපි ගන්න උත්සාහ කරන්නේ ඍජු කෝණීය උල්ලම්බ. ඍජු කෝණීය උල්ලම්බ ගන්න බෑ නම් තමයි ඇලන්ලම්බ වලට යන්නේ. හරිද? අවම වශයෙන් ආන්ත මිනුම් දෙකක් ලබාගත අවශ්‍ය වෙයි. එහෙනම් බීත් හරි. හරිද? A නිවැරදි වෙනවද B වැරදි වැරදි B නිවැරදි වෙනවද A වැරදි දෙකම නිවැරදි වෙන අතර B මගින් B තවදුරටත් පැහැදිලි වෙයි මොනවද ඒ කියලා තියෙන්නේ දෙකම නිවැරදි වෙන අතර A මගින් B පැහැදිලි වෙයි A මගින් B පැහැදිලි වෙයි නේද දෙන්න අතර පැහැදිලිතාවයක් නැහැ නේද හරිද මොකද A කියලා තියෙන්නේ ඍජු කෝණීය උල්ලම්බ ගැන හරිද B කියලා තියෙන්නේ ඇල උල්ලම්බ ගැන දෙන්න අතර එහෙම ලොකු සම්බන්ධතාවයක් නැහැ. බලන්න ප්‍රධාන මැනුම් රේඛාවේ සිට ශේෂ්ත්‍රයේ පිහිටි වස්තුවක ඍජු කෝණීය උල්ලම්බ ගන්න බෑ. ඍජු කෝණීය උල්ලම්බ ගැන කියලා තියෙන්නේ. ඍජු කෝණීය උල්ලම්බ ලබාගත නොහැකි වූ විට පමණක්. හරිද? ආනත මිනුම් දෙකක් අවශ්‍ය වෙයි. ඒ උල්ලම්බ ලබා ගන්නනේ. ප්‍රකාශ දෙකම නිවැරදි. හැබැයි ප්‍රකාශ දෙක විස්තර වීම මොනවාක්වත් වෙන්නේ නැහැ. හරිද? එහෙනම් අපිට මේකේ උත්තරේ වශයෙන් ගන්න වෙන්නේ අංක 5. දෙකම නිවැරදි වන නමුත් ප්‍රකාශ දෙක අතර සම්බන්ධතාවයක් නැත. දෙකම නිවැරදි. හැබැයි ප්‍රකාශ දෙක අතර සම්බන්ධතාවයක් නැහැ. හටගලමු. සමොච්ච සිතියමක් සඳහා ඇති කුඩා සමොච්චරයක අන්තර භාවිතා කරනුයේ. සමොච්ච සිතියමක් ඇඳීමේදී හරිද කුඩා සමොච්චරයක අන්තර භාවිතා කරනුයේ. අපුද අපි සමොච්චරයක අඳිනකොට සමොච්චරයක අන්තරය තීරණය කරන්න ඕනනේ. සමොච්චරයක අන්තරය කියන්නේ සමොච්චරයකා දෙකක් අතර සිරස් උස වෙනස. ඒ කියන්නේ එක සමොච්චරයකාවක ඉඳන් අනිත් සමොච්චරයකාවට තියෙන උස වෙනස. හරිද? සමොච්චරයක අන්තරය මිර කීයද? එතකොට සමොච්චරයක අන්තරය හරිද මිර 10න් 10ද මිර 2න් 2ද සමොච්චරයකා දෙකක් අතර සිරස් උස වෙනස. එතකොට සමොච්චරයක අන්තරය කුඩා සමොච්චරයක අන්තරයක් භාවිතා කරනු වී නැවුම් කැලයක් එලිපෙහෙලි කිරීමට පස්කපා පිරවීම අවශ්‍ය විටදී අන්න අපි එතෙන්දි කතා කරලා තියෙනවා සිලබස් එකේනේ පස්කපා පුරවනකොට අපි කුඩා සමොච්චරයක අන්තර භාවිතා ඉඩම බොහෝ දුරට සමතලා විට සමතලායි නම් අපි දුරින් පිහින්න සමොච්චරයක ඉඩම ඒකාකාර බැයුමක් ඇති විට දුරින් පිහින්න සමොච්චරයක සිතියම් ඇඳීම සඳහා කෙටි කාලයක් ඇති විට දුරින් පිහින්න සමොච්චරයක නේ සිතියම් ඇඳීමට කෙටි කාලයක් තියෙනවා නම් අපිට ලොකුවට කාලේ නෑ අපි පුළුවන් තරම් උස දුර සමොච්චරයකයි කියන්නේ උස සමොච්චරයක ගන්නවා ඉඩමේ බැවුම ඒකාකාරී නම් අපිට අවුලක් නැහැ. අපි උස එකින් එකට ගොඩක් උස සමොච්චරයක ගන්නෙ. ඉඩම බොහෝ දුරට සමතලයි නම් එහෙනම් ගොඩක් ගැටලුවක් නැහැ. අපි එකින් එකට ගොඩක් උස සමොච්චරයක ගන්නෙ. කුඩා සමොච්චරයක ගන්නවා පස් කපා පිරවීම වගේ තැන්වලදී. එහෙනම් යට තුනේදීම ගොඩක් උස සමොච්චරයක ගන්න එක අපිට ගැටලුවක් නැහැ. ගොඩක් උස සමොච්චරයක ගන්න එක. තියුඩලයිට්ටුව භාවිතා කරනුයේ තියුඩලයිට් ලක්ෂ දෙකක් ලක්ෂයක වර්ගඵලයේ මැනීමට වර්ගඵලයේ මනින්න බෑ අපිට එතකොට මේක අපිට ඕනනම් කියන්න පුළුවන් මොකද්ද තියුඩලයිට්ටුව නෙමෙයි ප්ලැනිමීටරය නේද ලක්ෂ දෙකක් අතර තිරස් දුර මැනීමටය තිරස් කෝෂ මැනීමටය සිරස් කෝණ මැනීමටය තිරස් කෝණ වර්ග දෙකම මැනීම ළමයි තියුඩලයිට්ටුවෙන් අපිට සිරස්තලයේ කෝණ මනින්නත් පුළුවන් තිරස්තලයේ කෝණ මනින්නත් පුළුවන් එහෙනම් තියුඩලයිට්ටුව සිරස් කෝණත් මනිනවා තිරස් කෝණත් මනිනවා දෙකම මනින්න පාවිච්චි කරන උපකරණයක් තිරස් හා සිරස් කෝණ යන දෙවර්ග මැනීමටය සිරස් කෝණ හා තිරස් කෝණ යන දෙවර්ගෙන් මැනීමටය උත්තරය අංක 5 තිරස් හා තිරස් කෝණ යන දෙවර්ග මැනීමටය සිතියම් වල භාවිතා වන සංකේත කිහිපයක් පහත රූප සරහනේ දක්වා ඇත පහත ප්‍රශ්නවල පිළිතුරු සැපීමට රූප සරහන භාවිතා කරන්න. හරිද? මුලින්ම මොකක්ද ළමයි දීලා තියෙන්නේ ඔය? පාලමක් නේද? පළවෙනි රූපේ දීලා තියෙන්නේ සංකේතීය පාලමක්. ඊළඟ එකේ බාන්න ඉරක කෙටි ඉරි වලින් කඩලානේ මොකද්ද? දුම්රිය මාර්ගයක් නේ. පළවෙනි එක දීලා තියෙන ඔක පාලමක්, දෙවෙනි එක දීලා තියෙන දුම්රිය මාර්ගය. ඊට පස්සේ දීලා තියෙන මොකද්ද? වගුරු භූමියක් නේ. එහෙනම් බලන්න පළවෙනි එක වෙන්න ඕනේ පාලමක්, දෙවෙනි එක දුම්රිය මාර්ගයක්, ඊළඟට වගුරු භූමියක්. එහෙනම් අංක 1 පාලම හරි දුම්රිය මාර්ග හරි වගුරු වෙන අංක එකේ උත්තර තියෙනවා. පාලම අඩිපාර. අඩිපාර නම් කෙටි ඉරිනි තියෙන්න ඕනේ. අඩිපාරම් මේ. අඩිපාර. හරිද? ජලදරයක්. හරිද? දුම්රිය මාර්ගයක්. ඒක හරි වගුරු. එතකොට මේකේ උත්තරය අංක 1 ගන්න පුළුවන් ඩිරෙක්ට්ම. පාලම දුම්රිය මාර්ගය වගුරු බිම. පාලම දුම්රිය මාර්ගය වගුරු බිම.
ඉඩමක දන්වැල් මෙනුම සිතියම පහත රූපේ දක්වා ඇත. පහත එතකොට වර බලන්න ඔයාලා මතක තියාගෙන ඉන්න ඕන ළමයි මේ සටහන් නේ සංකේත සිතියම් මත පාවිච්චි. පහත දන්වැල් මෙනුමේ ප්‍රධාන මැනුම් රේඛා වන්නේ ප්‍රධාන මැනුම් රේඛා. ප්‍රධාන මැනුම් ස්ථාන එකින් එක යාවෙන රේඛානි. මෙන්න ප්‍රධාන මැනුම් ස්ථානය, ප්‍රධාන මැනුම් ස්ථානය, ප්‍රධාන මැනුම් ස්ථානය, ප්‍රධාන මැනුම් ස්ථානය. එතකොට මෙන්න ප්‍රධාන මැනුම් රේඛාවක් AB. හරිද? BC ප්‍රධාන මැනුම් රේඛාවක්. DC ප්‍රධාන මැනුම් රේඛාවක්. DB ප්‍රධාන මැනුම් රේඛාව. එහෙනම් මේ ප්‍රධාන මැනුම් රේඛාව මේවනේ. AB BC හරිද මේ AB BC CD CD AB DB DB හරිද? පහත දන්වැල් ප්‍රධාන මැනුම් රේඛාව වන්නේ AS AS කොහෙද AS කියලා එකක් තියෙන්නේ. AS කියන්නේ මෙන්න මේවනේ මේ සහායක මැනුම් රේඛානේ. වැරදි. AB හරි AB හරි AB හරි AD AD හරි ආමේ AD හරි AD හරි BD BD හරි BD හරි CD හරි CD හරි. එහෙනම් උත්තරේ අංක 2 උත්තරේ අංක 2 නේද? උත්තරේ අංක 2 AB බලන්න. හරිද? AB AB කියන්නේ මෙන්න ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් යා වෙනවා. AD ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් එකින් එකට යා වෙනවා. හරිද? ඒක හරි. BD 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 හරිද? ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් ඉන්නේ යා. CD හරිද? හරිනේ. ඊට AB ඊළඟ AB AB AD BC CD AB BC BD AD හරිද? මේ ගොඩක් ඒවා ගන්න පුළුවන්. එතකොට මේවා ප්‍රධාන මැනුම් රේඛාව කියන එකේ අර්ථකථනය මතක තියාගන්න. මොකද්ද ප්‍රධාන මැනුම් රේඛාවක් කියන්නේ? ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් එකින් එකට යා කරන රේඛා. නේද? ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් එකින් එකට යා කරන රේඛා. නේද? එතකොට බලන්න මෙතන මේ ඉඩමේ ශීර්ෂ කියන ප්‍රධාන මැනුම් ස්ථානනේ. A ප්‍රධාන මැනුම් ස්ථානය. B ප්‍රධාන මැනුම් ස්ථානය. C ප්‍රධාන මැනුම් ස්ථානය. D ප්‍රධාන මැනුම් ස්ථානය. එතකොට AB කියන ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් යාවන රේඛාවක් ප්‍රධාන මැනුම් රේඛාවක්. හරිද? DC කියන ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් එකිනෙකට යන රේඛාවක්. BC කියන ප්‍රධාන මැනුම් රේඛාවක්. DC ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක් එකිනෙකට යාවන රේඛාවක්. AD ප්‍රධාන මැනුම් ස්ථාන දෙකක්. එතකොට මේ පාදම් රේඛාව. DB හරිද? එතකොට ඔය වගේ ගොඩක් තියෙනවා. හරි. පහත ප්‍රශ්නයේ පිළිතුරු සැපීමට රූප සරහන භාවිතා කරන්න. හරිද? හරි. බලන්න. ABC සමෝච්ච රේඛාව මගින් සටහන් වෙන්නේ. හරිද? හරි. බලන්න. ළමයි පළවෙනි එක තියෙන්නේ. හරිද? පළවෙනි එක තියෙන්නේ මොකද්ද? අපිට තියෙන්නේ පොළොව පැත්තට හරිද? උත්තලව නිකන් V අකුරේ ෂේප් එකක් නේ. නේද? V අකුරේ ෂේප් එකක්. ඊට පස්සේ දෙවෙනි එක බලන්න. දෙවෙනි එක මෙන්න එහෙම U අකුරේ හැඩයක් තියෙන්නේ නේ. එතකොට V අකුරේ මෙහෙම උත්තලෝ V අකුරෙන් නිර්මාණය වෙන්නේ මොකද්ද? නිම්නයක් නේ. හරිද? මේ සංකේත මතකනේ නිම්නයක්. හරිද? එතකොට U අකුරෙන් තියෙන්නේ වැටියක් නේ. වැටියක්. හරිද? එතකොට නිම්නයක් වැටියක්. ඊළඟට බලන්න ඊළඟ එකේ තියෙන්නේ අගයන් ඇතුළට යන්න වැඩි වෙලා. මේ රූපේ පොඩක් පැහැදිලි නැවලට අගයන් ඇතුළට යන්න වැඩි වෙලා. මෙතන තියෙන 700 ඊළඟ 750 800 850 900 ඇතුළට යන්න අගයන් වැඩි වෙලානේ. අගයන් වැඩි වෙනවා කියන්නේ ඇතුළට යන්න මොකද්ද? කන්දක්. මේකේ ඇතුළට යන්න අගයන් අඩු වෙලා බලන්න හොඳට 120 ඊළඟට 115 110 105 100 ඇතුළට යන්න අගයන් අඩු වෙලා. ඇතුළට යන්න අගයන් අඩු වෙනවා කියන්නේ මොකද්ද? අවපාතයක්. නේද? එහෙනම් නිම්නක් වැටියක් කන්දක් අවපාතයක්. හරිද? මේ ඇතුළට යන්න අගයන් වැඩි වෙලා කන්දක්. ඇතුළට යන්න අගයන් අඩු වෙලා අවපාතයක්. මෙන්න මෙහෙමනේ. අවපාතයක්. මේ කන්දක්. හරිද? U හැඩදී සමොච්ච රේඛා පෙළක් තියෙනවා කියන්නේ වැටියක්. උත්තලව V හැඩදී සමොච්ච රේඛා පෙළක් තියෙනවා කියන්නේ නිම්නයක්. එහෙනම් එනවා නිම්නය වැටිය කන්ද අවපාතය. නිම්නය වැටිය කන්ද අවපාතය. නිම්නයක් අංක එක හරිය නේද? නිම්නයක් වැටියක් කන්දක් අවපාතයක්. ඊළඟ බලන්න වැටියක් වැරදි. නිම්නයක් වැටියක් කන්දක් අවපාතයක්.
තුන්වෙනි එකෙත් ඒකමයි ටයිප් වෙලා තියෙන්නේ. හරිද? නිම්නයක් වැටියක් අවපා වැරදි. අවපාතයක් වැරදි. හරිද? එතකොට මාකින් එකේ මම හිතන්නේ එකටත් හරි දෙකත් හරි. සමහරවිට මේ අපි පාස් පේපර්ස් ටික ආයි අපේ කට්ටියන ටයිප් කරලා තියෙන්නේ. සමහරවිට ඔය දෙකෙන් එකක් වෙනස් වෙන්න පුළුවන් ඇති. හරිද? එතකොට පිළිවෙල මතක තියාගන්න. V හැඩදී සමොච්ච රේඛා පෙළක් එකින් එකට උඩට තියෙනවා නම් V හැඩදී සමොච්ච රේඛා පෙළක් එකින් එකට නිම්නයක්. U හැඩදී සමොච්ච රේඛා පෙළක් යටට තියෙනවා නම් වැටියක්. අගේ වැඩි වෙමින් පවතින සමොච්ච රේඛා පෙළක් ඇතුළට යන්න යන අගේ වැඩි වෙමින් පවතින සමොච්ච රේඛා පෙළකින් කන්දක්. ඇතුළට යන්න යන අගේ අඩු වෙමින් තියෙනවා නම් අවපාතයක්. අවපාතයක් නේද? අවපාතයක්. පාත ප්‍රශ්නේ පිළිතුර රූප සරණ භාවිතා කරන්න. හරිද? TP1 TP2 ලක්ෂවල උත්තාංශ පිළිවෙලින් මෙතන උසයි ටැග් ගාලා ඉදහන් තියෙන්නේ නේද? මෙන්න මේ දෙකේනේ. එහෙනම් මුලින් මෙතන බෙන්ච්මාර්ක් එක දීලා තියෙනවා BS එක දීලා තියෙනවා උපකරණ උස වෙමු. උපකරණ උස height of instrument BM ධන BS height of instrument BM CI BS 4.0.3යි. එහෙනම් උපකරණ උස හොයාගත්ත අපි 104.0.3යි. මෙන්න උපකරණ උස. උපකරණ උස 104. එතින් දැන් කොච්චර යදින TP1 ඉන්නේ? මෙන්න FS යට ඉන්නේ. එහෙනම් TP1 ගේ උච්චත්වය අද TP1 උපකරණයේ උසින් අඩු කරන්න ඕනේ FS කෑල්ල. උපකරණ උස 104.0.3යි. මේ FS කෑල්ල කීයද? FS කෑල්ල හරිද? කීයද FS කෑල්ල? හරිද? FS කෑල්ල 104. උපකරණ උස 0.3යිනේ. ඒකෙන් FS කෑල්ල 4.86යි. හරිද? හරි. එහෙනම් අඩු කරමු 104.0.3න් 4.86ක් 99.99.17යි. එහෙනම් මෙතන උච්චත්වය හෙව්වා. දැන් නව උපකරණ උස හොයන්න ඕන TP කියන්නේ නව උපකරණ උස. නව උපකරණ උස හොයන්නේ height of instrument උපකරණ උසනේ BM ධන BS. දැන් මෙතන උච්චත්වය දන්නවා කීයද? 99.17යි. හරිද? ඇයි මෙතන උච්චත්වය දැන් හොයාගත්තානේ. එතකොට සම්මත මට්ටම් තල්ල උස දන් තැනන්නේ 99.1. එතෙන් නම් BS තියෙනවා කීයද? 3.6.0යි. එතකොට ඒක තුරහම 7යි 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 102.7. හරිද? එහෙනම් මේක ඔන්න උපකරණ උස එව්වා 102.77යි. දැන් TP2 ගේ උච්චත්වය උපකරණයේ උසින් අඩු කරන FS 102.77න් අඩු කරනවා 4.51. 6යි 2යි 98යි. 98.21. 98.26. එහෙනම් බලන්න මේ මෙතන එන්න ඕනේ 99.99.17යි. ඊළඟ තැන 98. ළමයි මේවා මේ ගණන් ටියුට් එකේ දාලා තියෙනවා මේ ගණන් ඕන තරම් හදන්න. හරිද? ප්‍රැක්ටිස් වෙන්න. 99.17යි 98.26යි උත්තරය අංක 5 නේ උත්තරය අංක 5. හරි හරි අපි ඉස්සරහට එතකොට අපි ඉන්නේ තාම 2022 පේපර් එකේ නේ 2022 පේපර් එකේ MCQ පාර්ට් එක. මට්ටම් ගැනීමේදී උපකරණයේ භාවිතා ඒ කියන්නේ සාමාන්‍ය දැන් මේ MCQ ප්‍රශ්න 5ක් 6ක් විතර එනවනේ ළමයි හරිද බිම්මැනීමේ. හරිද? මට්ටම් ගැනීමේ උපකරණයේ භාවිතා කරන ලබන මිනුම් කෙරෙහි අසම්පාත දෝෂ බලපෑම් හැකිය. අසම්පාත දෝෂ පිළිබඳ ප්‍රකාශ දැක්වෙන්නේ. හරිද? අසම්පාත දෝෂ. ඒ කියන්නේ දුර වැඩි වෙනකොට නිවැරදිව පාඨාංක පෙන්නේ නැති එකනේ අසම්පාත දෝෂ. ඇස සුළු වශයෙන් චලනය වන විට වස්තුව මත හරස් කෙඳි දෘශ්‍ය චලනයක් ඇති වේ. උපකරණයේ අසම්පූර්ණ සීරුමාරු කිරීම අසම්පාත දෝෂ තුඩු දෙයි. ඉහත ප්‍රකාශ අතුරින් අසම්පාත දෝෂ ගැන දීලා තියෙනවා මේ ප්‍රකාශ අතරින් මොකක්ද කියලා අහන්නේ නේද? හරිද? වන්න පළවෙනි එක ඇස සුළු වශයෙන් චලනය වන විට වස්තුව මත සිරස් කෙඳිවල දෘශ්‍ය චලනයක් ඇති වේ. හරිනේ අසම්පාත දෝෂ මේ දුරින් තියනවා මෙන්න මෙහෙම ඔන්න අපේ එක මෙන්න මට්ටම් යෂ්ටිය. පේන්න ඕනේ මෙහෙම මෙතන හැබැයි දෘශ්‍ය වෙන්නේ මෙන්න මේ වගේ තැන. ඕකනේ අසම්පාත දෝෂය දැන්. ඇස සුළු වශයෙන් චලනය වන විට වස්තුව මත හරස් කෙඳිවල දෘශ්‍ය චලනයක් ඇති වේ. දෘශ්‍ය චලනයක් ඇති වෙන ඔකට හේතුව වායු ඝනත්ව වෙනස් වීම, වායු දූෂණය. එතකොට අර ඒවත් එක්ක හරිද පොඩි අපේ දෘශ්‍ය චලනයක් වෙනවා. උපකරණයේ අසම්පූර්ණ සීරු මාරු කිරීම අසම්පාත දෝෂයට තුඩු දෙයි. හරිනේ.
උපකරණය හරියට සීරු මාරු කරා නම් උපකරණය හරියට සීරු මාරු කරා නම් අසම්මාද දෝෂ ඇති වෙන්නේ නැහැ. හරිද? උපකරණය හරියට සීරු මාරු කරා නම් අසම්පාද දෝෂ ඇති වෙන්නේ නැහැ. එහෙනම් A ප්‍රකාශයත් හරි B ප්‍රකාශයත් හරි. හරිද? ප්‍රකාශ දෙකම නිවැරදි. හරිද? ඒව තවදුරටත් පැහැදිලි කරනවා B. ඇයි? ඒ කියන එකේ කියන්නේ ඇස සුළු වශයෙන් චලනය වන විට වස්තුව මත සිරස් කෙඳිවල දෘශ්‍ය චලනයක් ඇති වෙන්නේ. ඒ දෘශ්‍ය චලනය ඇති වෙන්නේ හරියට උපකරණය මට්ටම් කළා නැති නිසා. හරිද? ඒව පැහැදිලි කරලා දෙනවා B. මේ උපකරණයේ අසම්පූර්ණ සීරු මාරු කිරීම. හරියට සීරු මාරු කළා නැහැ. හරි තැන තියලා නැහැ. උපකරණය හරියට සීරු මාරු කළා නැහැ. අසම්පාද දෝෂය තුඩුවේ. ඒත් හරි Bත් හරි. ඒව පොඩ්ඩක් පැහැදිලි කරලා දෙනවා B. එහෙනම් බලන්න. A හා B දෙකම නිවැරදි. හරි එතකොට A නිවැරදි නමුත් B වැරදි. A නිවැරදි නමුත් B වැරදි. AB නිවැරදි වන අතර B මගින් A තවදුරටත් පැහැදිලි වේ. B මගින් A තවදුරටත් පැහැදිලි වේ. B මගින් A තවදුරටත් පැහැදිලි වේ. B නිවැරදි වන අතර A මගින් B තවදුරටත් පැහැදිලි වේ. හරිද? A නිවැරදි වන අතර B මගින් A පැහැදිලි කරයි. A මගින් B තවදුරටත් පැහැදිලි. හරිද? එතකොට හරි අපිට ගන්න වෙන්නේ උත්තරය අංක 5. හරිද? උත්තරය අංක 5 ගන්න වෙන්නේ B නිවැරදි වන අතර A මගින් B පැහැදිලි කරයි. බලන්න හොඳට. ඇස සුළු වශයෙන් චලනය වන විට වස්තුව මත හරස් කෙඳිවල දෘශ්‍ය චලනයක් ඇති වේ. සිරස් හරස් කෙඳිවල හරිද දෘශ්‍ය චලනයක් සිරස් හරස් කෙඳින් තිරස් හරස් දෘශ්‍ය චලනය. උපකරණය අසම්පූර්ණයෙන් සීරු මාරු කිරීම සම්පාද දෝෂයට හේතු වේ. හරිද? හරි. උත්තරය වෙන්නේ අංක 5. හරිද? B නිවැරදි වන අතර A මගින් B පැහැදිලි කරයි කියන එක. හරිද? අසම්පාත දෝෂය කියන එක පැහැදිලි කරලා තියෙනවනේ. A කියන ප්‍රකාශය. හරිද? උත්තරය අංක 5. අපි චුට්ටක් බලමු මාකින් එකත් ඕකේ 20යි 22 2022 අවුරුද්දේ 23 වෙනි ප්‍රශ්නේ නේ. හරිද? හරි. 5 තමයි උත්තරය. A හා B A මගින් B තවද පැහැදිලි. ශ්‍රී ලංකාවේ භාවිතා වන සම්මත කණ්ඩාංගතල පද්ධතිය අනුව උතුරට මීටර 50000ද නැගෙනහිර මීටර 5000 කණ්ඩාංග ඇති ස්ථානය මොකද තමයි පිදුරු තලාගල කඳුමුද ඉස්සෙල්ලා නම් බිඳුවේ බිඳුවනේ නේද ඉස්සෙල්ලා නම් බිඳුවේ බිඳුව ලංකාවේ දැන් SLD 99 කියන පද්ධතියන පාවිච්චි කරන්නේ SLD 99 කියන පද්ධතියේ දීලා තියෙන උතුරු කණ්ඩාංග 50000 දකුණු කණ්ඩාංග 50000 කියලා කණ්ඩාංගකයක් මොකද්ද පිදුරු තලාගල කඳුමුදුන අපි ඒකට කියනවා SLD 99 පද්ධතිය. ඉස්සෙල්ලා නම් පිදුරු තලාගල කඳුමුදුන බිඳුවේ බිඳුව කියලානේ ගත්තේ. නේද? ඉස්සෙල්ලා අපි කණ්ඩාංග සම්මත කණ්ඩාංගතල පද්ධතිය හදනකොට පිදුරු තලාගල කඳුමුදුන තමයි බිඳුවේ බිඳුව. එතකොට ධන කණ්ඩාංග එනවා නේද? ධන ඍණ කණ්ඩාංග එනවා. ඔවත් එක්ක ගැටලු ඇති වෙනවනේ. ඒක නිසානේ අපි SLD 99ට ගියේ. SLD 99 දී පිදුරු තලාගල කඳුමුදුන්ට අපි කණ්ඩාංකයක් දීලා තියෙනවා. නැගෙනහිර උතුරු කණ්ඩාංග 50000. හරිද? නැගෙනහිර කණ්ඩාංග 50000 කියලා. හරිද? හරි. SLD 99 කියලා පද්ධතිය නමත් මතක තියාගන්න. භූමිතික මැනුම තලමිතික මැනුම යන බිම් මැනුම් වර්ග දෙකකි. තලමිතික මැනුමේදී ළමයි බිම් මැනුම ක්‍රම දෙකකට බෙදෙනවානේ. මොකද්ද භූමිතික බිම් මැනීම? මොකද්ද භූමිතික බිම් මැනුම කියන්නේ? පෘථුවියේ වක්‍රතාව සැලකිල්ලටගෙන ඊට අනුරූප ජාමිතික ක්‍රම හා මිනුම් ක්‍රම භාවිතයෙන් බිම් මනිනවා නම් භූමිතික බිම් මැනුමනේ. පෘථුවියේ වක්‍රතාව සැලකිල්ලට ගනිමින් ඊට ගැළපෙන ජාමිතික ක්‍රම හා හරිද මිනුම් ක්‍රම භාවිතයෙන් බිම් මනනවා නම් භූමිතික බිම් මැනුම. තලමිතික බිම් මැනුම පෘථුවිය තිරස් තලයක් පෘථුවිය සමතලා පෘෂ්ඨයක් ලෙස උපකල්පනය කරමින් බිම් මනිනවා නම් තලමිතික බිම් මැනුම. හරිද බලන්න භූමිතික බිම් මැනුම මොකද්ද? පෘථුවියේ වක්‍රතාව සැලකිල්ලටගෙන ඊට අනුරූප ජාමිතික ක්‍රම මිනුම් ක්‍රම භාවිතයෙන් බිම් මැනීම කරනවා නම් අපි කියනවා භූමිතික බිම් මැනීම. පෘථුවිය තිරස් තලයක් සමතලා පෘෂ්ඨය ලෙස උපකල්පනය කරලා බිම් මැනීම කරනවා නම් තලමිතික බිම් මැනීමනේ. හරි.
තලමිතික මැනුමේදී තලමිතික මිනුම ගැන අහලා තියෙන්නේ. පෘථුවියේ පෘෂ්ඨයේ වක්‍රතාව හා භූගෝලීය බලපෑම නොසලකා හරිමින් කුඩා ප්‍රදේශ මනුන් ලැබේ. යන්න හරිනේ. පෘථුවියේ වක්‍රතාවය භූගෝලීය බලපෑම නොසලකා හරිමින් පෘථුවිය තිරස්තලයක් සමතලා පෘෂ්ඨයක් ලෙස උපකල්පනය කරමින් කුඩා ප්‍රදේශවල බිම්මනින්නේ තලමිතික බිම්මැනීමේදී. ඩෝංගාල අංක 1 දීලා තියෙන උත්තරේ අනිතව වැරදිද කියලා බලමු පොඩ්ඩක්. පෘථිවි පෘෂ්ඨයේ කුඩා ප්‍රදේශ මනු ලබන අතර වක්‍රතාව හා භූගෝලීය නිරත්තතාවයේ වක්‍රතාවය ගැන සලකන්නේ. පෘථිවි පෘෂ්ඨයේ වක්‍ර බව හා භූගෝලීය බලපෑම නොසලකා හරිමින් විශාල ප්‍රදේශ පුතා විශාල ප්‍රදේශ මන ඉන්න බෑ. විශාල ප්‍රදේශ මන්නවා නම් වක්‍රතාව සැලකිල්ලට ගන්න වෙනවා. භූමිතික බිම්මැනුමට යන්න වෙනවා. කුඩා ප්‍රදේශ තමයි තලමිතික බිම්මැනුමෙන් කව වෙන්නේ. මොකෝ භූමිය විශාල නම් ඒ වක්‍රතාවය ගැන හිතන්න වෙනවා. හැබැයි කුඩා තැන්වල කුඩා භූමියක වක්‍රතාවය ගැන අපි තරම් හිතන්න ඕනේ නැහැ. පෘථිවිය පෘෂ්ඨයේ විශාල ප්‍රදේශ මනු ලබන අතර බෑනේ විශාල ප්‍රදේශ මනින්නේ. පෘථිවි පෘෂ්ඨයේ ඇති ලක්ෂවල නිශ්චිත පිහිටීම ගෝලීය ස්ථානගත කිරීමේ ක්‍රමයන් ලෙස ගනු ලැබේ. ඒ GPS නේ. හරිද? එතකොට තලමිතික බිම්මැනුම පෘථිවියේ වක්‍රතාව සැලකිල්ලට ගන්නේ නැතුව පෘථිවියේ තිරස්තලයක් සමතලා පෘෂ්ඨය ලෙස උපකල්පනය කරලා බිම්මැනීම සිදු කිරීම තමයි භූමිතික බිම්මැනීම වෙන්නේ. තලමිතික බිම්මැනුම මතකයිනේ. සෝරි මේ තලමිතික බිම්මැනුමේ භූමිතික බිම්මැනුම කියන්නේ පෘථිවියේ වක්‍රතාව සැලකිල්ලටගෙන පෘථුවියේ වක්‍රතාව සැලකිල්ලටගෙන ඊට අනුරූප ජ්‍යාමිතික ක්‍රම මිනුම් ක්‍රම භාවිතයෙන් බිම්මැනුම කරනවා නම් භූමිතික බිම්මැනුම. පහත ප්‍රශ්න පිළිතුරු සැපීම රූප සරණ භාවිතා කරන්න. ඉහත රූප සරණේ AB අතර සිරස් දුර කියන්නේ මෙතන B මෙතන A සිරස් දුර කියන්නේ මෙන්න මේ දුරවල්නේ මෙයා මෙයා ඔන්න ඔය ටිකනේ මෙතන B මෙතන A සිරස් දුර 1.5 1.5යි 3යි 1.5 1.5යි 3යි 3යි 2යි 5යි එහෙනම් සිරස් දුර මීටර 5යි සිරස් දුර කියන්නේ මෙන්න මේ දුරනේ මෙයා A මෙයා එහෙනම් මේ කෑල්ලයි එකතු වෙන්න හරිද 0.7යි 5යි 0.3යි 5යි 0.5යි බිඳුවයි 1.6යි බිඳුවයි. එහෙනම් මෙතන 1.6 බිඳුව. පට්ට සරලයි. 37 ගණක් වගේ නේ. හරිද මේ? මෙතන B මෙතන A. හරිද? ඒ දෙන්න අතර තිරස් දුර. තිරස් දුර කියන්නේ මෙන්න මේ එකතු වෙන්නේ. සිරස් දුර මෙන්න A යන තැන. මෙන්න B සිරස් දුර. හරිද? හරි. එහෙනම් 5යි මීටර 1.6යි. මීටර 5 1.6යි. හරිද? හරි. එහෙනම් උත්තරේ වෙන්නේ අංක 4. උත්තරේ වෙන්නේ අංක 4 නේ. ඉහත රූප සරහනේ පාදම් රේඛාව වන්නේ පාදම් රේඛාව මේ ඉඩමේ සරල රේඛිය වැඳිය හැකි දිගම රේඛාවනේ. ඉඩමේ සරල රේඛිය වැඳිය හැකි දිගම රේඛාව. ඉඩම මැද හරහා යන රේඛාව. ඉඩම කොටස් දෙකකට බෙදෙන රේඛාව. AD පාදම් රේඛාව AD නේද? AD මෙන්න පාදම් රේඛාව මේදී AD ප්‍රධාන මැනුම් රේඛා මොනවද? ප්‍රධාන මැනුම් රේඛා AB ප්‍රධාන මැනුම් රේඛාව BC ප්‍රධාන මැනුම් රේඛාව CD ප්‍රධාන මැනුම් රේඛාව ED ප්‍රධාන මැනුම් රේඛාව EA ප්‍රධාන මැනුම් රේඛාවක් AD ප්‍රධාන මැනුම් රේඛාවක් සහායක මැනුම් රේඛා මේ තියෙන සහායක මැනුම් රේඛානේ ආවේක්ෂණ රේඛා මේ තියෙන්නේ CD ආවේක්ෂණ රේඛා කැපිටල් A සිම්පල් A ආවේක්ෂණ සිම්පල් A සිම්පල් B ආවේක්ෂණ රේඛා සෑම ත්‍රිකෝණයකම ආවේක්ෂණ රේඛා තියෙනවානේ සිම්පල් B සිම්පල් D හරිද ආවේක්ෂණ රේඛා එහෙනම් ඔන්න ප්‍රධාන මැනුම් රේඛා සහායක මැනුම් රේඛා ආවේක්ෂණ රේඛා ඔක්කොම නිරූපණය වෙනවනේ GPS Global Position System ළමයි යම් තැනක නිරපේක්ෂ පිහිටීම හොයන්නද පාවිච්චි කරන්නේ සාපේක්ෂ පිහිටීම හොයන්නද පාවිච්චි කරන්නේ ටක් ගාලා දාන්න chat එකට නිරපේක්ෂ පිහිටීම හොයන්නද පාවිච්චි කරන්නේ සාපේක්ෂ පිහිටීම හොයන්නද පාවිච්චි කරන්නේ හරි නිරපේක්ෂ පිහිටීම නේද Global Position System චන්ද්‍රිකා හතරක් එකින් එකට සම්බන්ධ වෙලා යම් ස්ථානයක නිරපේක්ෂ පිහිටීම හොයනවානේ Global Position System අංක 3 පහත සිතියමේ සංකේත මගින් නියෝජනය වන්නේ හරිද ඕක ළමයි මේ 2024 හරිද ඕකේ මේ සංකේත නිරූපණය වෙන්න මම පොඩ්ඩක් ඒක ඔයාලට දාන්නම් හරිද 2024 පේපර් එක මොකද ඕකේ අර රූප ටික ඇඳිලා නැහැ මේක පේපර් එකත් ඔයාලට දිග අරගත්තා ඒකේ හින්දා මේ තියෙන්නේ 2024 ගිය අවුරුදු පේපර් එක වන්නේ පාට සරලයි හරිද
x සහ y සිතියම් සංකේත මගින් නියෝජනය වන්නේ x කියන්නේ මොකද්ද ළමයි? x කියන්නේ මොකද්ද? x කියන්නේ දැන් y නම් හොඳටම තේරෙනවානේ. y කියන්නේ මොකද්ද? නැරඹුම් ලක්ෂයක්. එතකොට y නැරඹුම් ලක්ෂයක්. දෙවෙනි එක නැරඹුම් ලක්ෂය තියෙනවා නේද? අනිත් ඒවා කපලා දාමු. හරිද? මොකද්ද? වන්දනාමාන කරන ස්ථානය. රැස්වීම ස්ථානය. වන්දනාමාන වැරදීනේ. එන එක හෝ දෙක. උද්‍යානය. p වලින් උද්‍යානය සැලකුණු වෙන්නේ නැහැ නේ. මේක ඕන එක්කෙනෙක්ට ගන්න පුළුවන් රත කාලයක්. මොකද රත කාලක් නේද? උත්තරේ අංක 2. උත්තරේ අංක 2. හරි. අපි මේක ටක් ගාලා බලමු බිම්මැනුමේ ප්‍රශ්න ටික මේකත් එක්කම. හරිද? අන්න තව එකක් තියෙනවා 23. බිම්මැනීම පිළිබඳ ප්‍රකාශ දෙකක් පහක් දැක්කී. හරිද? ඉහත ප්‍රකාශ අතරින් මොකක්ද අහන්නේ කියලා නේද? එහෙනම් ප්‍රකාශ ටික කියවමු. හරිද? සෝරි. බිම්මැනීම උපකරණ යම් ලක්ෂයක ස්ථානගත කර මිනුම් රේඛා දෙකක් අතර කෝණය මනුන් ලැබේ. බිම්මැනීමේ උපකරණ යම් ලක්ෂයක ස්ථානගත කර මිනුම් රේඛා දෙකක් අතර කෝණය මනුන් ලැබේ. ළමයි යම් ස්ථානයක ස්ථාපිතගත කළා මිනුම් රේඛා දෙකක් අතර කෝණය ගන්නවා නම් ඔය මොන කෝණයක්ද? අන්තර්ගත කෝණයනේ නේ. අන්තර්ගත කෝණය. බහුවර්ෂයක පාදයක් දික් කිරීමෙන් එම දික්කල පාදය හා ඊට අනුයාත පාදය අතර සෑදෙන කෝණය. ආමේ බහුවර්ෂයක පාදයක් දික් කළ විට ඒ දික්කල පාදය සහ ඊට අනුයාත පාදය අතර කෝණය. මොකද අපි ඒකට කියන්නේ? අපි ඒකට කියන්නේ උත්ක්‍රමණ කෝණනේ. උත්ක්‍රමණ කෝණ. පාද දෙකක් අතර අන්තර්ගත. උතුරු දිශාවට සාපේක්ෂව තිරස්තලයේ දිගේ දක්ෂිනාවර්තව මන්න නැත්නම් යම් නිශ්චිත දිශාවකට සාපේක්ෂව තිරස්තලයේ දිගේ දක්ෂිනාවර්තව මන්න කෝණ දිගාංශ කෝණ නේද? එහෙනම් උත්ක්‍රමණ කෝණ මේ උත්ක්‍රමණ කෝණ බහුවර්ෂයක පාදයක් දික් කළ විට දික්කල පාදය හා ඊට අනුයාත පාදය අතර කෝණ. පාද දෙකක් ඇතුළත කෝණයක් මන්වන අන්තර්ගත කෝණ. දැන් පළවෙනි කියලා තියෙන අන්තර්ගත කෝණනේ. බිම්මැනුම් උපකරණයේදී යම් ලක්ෂයක ස්ථානගත කර මැනුම් රේඛා දෙකක් අතර කෝණය මනු ලැබේ. මැනුම් රේඛා දෙකක් අතර කෝණය මැනුම් රේඛා දෙකක් අතර කෝණය අන්තර්ගත කෝණය. බහුවර්ෂයක පාදයක් දික් කළ විට එම දික්කල පාදය හා ඊට අනුයාත පාදය අතර එතකොට ඒක අපි කියන මොකද්ද? උත්ක්‍රමණ කෝණ. AB ප්‍රකාශ දෙකම දිගාංශ වැරදීනි. දිගාංශ කෝණ කියන්නේ යම් නිශ්චිත දිශාවට සාපේක්ෂව තිරස්තලයේ දිගේ දක්ෂිනාවර්තව මන්න කෝණනේ. නැත්නම් අපිට කියන්න පුළුවන් මොකද්ද? උතුරු දිශාවට සාපේක්ෂව තිරස්තලයේ දිගේ දක්ෂිනාවර්තව මන්න කෝණනේ. AB ප්‍රකාශ දෙකම උත්ක්‍රමණ කෝණ වේ. උත්ක්‍රමණ කෝණ කියන්නේ බහුවර්ෂයක පාදයක් දික් කළ දික්කල පාදයේ හා ඊට අනුයාත පාදය අතර සෝද. AB ප්‍රකාශ දෙක පිළිවෙලින් අන්තර්ගත කෝණ හා දිගාංශ කෝණ. අන්තර්ගත කෝණ හරි A අන්තර්ගත කෝණ B දිගාංශ නෙමෙයිනේ. AB ප්‍රකාශ දෙකම පිළිවෙලින් උත්ක්‍රමණ කෝණ වැරදි. A උත්ක්‍රමණ නෙමෙයිනේ. sorry. A උත්ක්‍රමණ නෙමෙයි. A අන්තර්ගතනේ. B වැරදි. AB ප්‍රකාශ දෙක පිළිවෙලින් අන්තර්ගත කෝණ A අන්තර්ගතලු හරි. B උත්ක්‍රමණලු හරි. නේ B උත්ක්‍රමණ. හොඳ ප්‍රශ්නයක්. හරි. හොඳ නෑ පට්ට ලේසිනේ. මේ තිරස්තලයේ කෝණ වර්ග තුනනේ. උත්ක්‍රමණ කෝණ, අන්තර්ගත කෝණ, දිගාංශ කෝණ. උත්ක්‍රමණ කෝණ, අන්තර්ගත කෝණ, දිගාංශ කෝණ. හරිද? හරි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. හරිද? ඊළඟ ප්‍රශ්නේ බලන්න ඊළඟ ප්‍රශ්නේ බිම්මැනීමෙන් අහලා තියෙන්නේ මධ්‍යන මුහුදු මට්ටම නිර්ණය කරනු ලබන්නේ. පොත ලංකාවේ ඕනෑම තැනක උසමනින සම්මත මට්ටම් තලයේ වෙන්නේ මධ්‍යන මුහුදු මට්ටමනේ. නේද? ලංකාවේ ඕනෑම තැනක උසමනින සම්මත මට්ටම් තලයේ වෙන්නේ මධ්‍යන මුහුදු මට්ටම. නේද? ඒක ලංකාවේ ඕනෑම තැනක උසමන්න සම්මත මට්ටම් තලය මධ්‍යන මුහුදු මට්ටම. හරිද? එතකොට මධ්‍යන මුහුදු මට්ටම තීරණය කරනු ලබන්නේ. හරිද? හරි. බලන්න. වසර 19ක් පුරා විවිධ ස්ථානවල පැයක කාලයකින් ලබාගත් මුහුදු මට්ටමේ අගයන් සාමාන්‍ය අගය ගණනය කිරීමෙනි. ළමයි විවිධ ස්ථානවලින් නෙමෙයිනේ නේද? හරිද? වසර 19ක් පුරා විවිධ ස්ථානවල පැයක කාලයකින් ලබාගත් මුහුදු මට්ටමේ අගයන් සාමාන්‍ය අගය ගණනය කිරීමෙනි. අපි මධ්‍යම මුහුදු මට්ටම ගත්තේ හරිද? පොළවේ යම් ස්ථානයක ඉඳන් මුහුදේ රැලි ගහන මට්ටමට උස වෙන්නනි. මුහුදේ රැලි ගහන මට්ටමට උස. ඕක සෑම පැයකදීම ගත්තා. වසර කීයක්ද? වසර 19ක්. හරිද? ඒතර පළවෙනි එකේ තියෙන ඒවා හරි බලමු. වසර 19ක් පුරා හරි
විවිධ ස්ථානවල, ඒ කියන්නේ ලංකාවේ එක තැනක විතරක් නෙමෙයිනේ කරලා තියෙන්නේ. ලංකාවේ තැන් ගණනාවක් කරලා තියෙන විවිධ ස්ථානවල පැයක කාලාන්තර වලින් ලබාගත් මුහුදු මට්ටමේ අගයන්ගේ සාමාන්‍ය අගයන් ගණනය කිරීමෙනි. දැන්ට නිවැරදි. වසර 19ක් පුරා විවිධ ස්ථානවල දිනපතා උස ලබාගත් දිනපතා නෙමෙයි සෑම පායකටම. වසර 19ක් පුරා විවිධ ස්ථානවල සතිපතා නෙමෙයි දිනකට එක දවසකට එක මේ සෑම පැයකට වරම්ම සෑම පැයකට වරම්ම. එතකොට දවසකට දත්ත 24ක් එනවා. එක පැය හැම පැයෙම දත් ගන්නවනේ. දවසකට පැය 24යි. හරිද? එතකොට දවසකට දත්ත 24ක් එනවා. ඒ වගේ අවුරුදු 19ක් මේක කළා. වසර 10ක් වැරදි. වසර 10ක් වැරදි. එහෙනම් අංක එක හරි. වසර 19ක් පුරා විවිධ ස්ථානවල පැයක කාලාන්තර වලින් සෑම පැයකට වරක්ම ලබාගත් මුහුදු මට්ටමේ අගයන්ගේ සාමාන්‍ය අගයන් ගණනය කිරීමෙනි. හරිද? එහෙනම් ඒකේ උත්තරය අංක 1. දොර ගිය අවුරුද්දේම බිම්මෙන් ප්‍රශ්නේ ඊටම සරලයි නේද? හරිද? තව ප්‍රශ්නයක් මං හිතන විදිහට මේකේ තිබ්බා. මේ අපි ගිය සතියේවල කතා කරපු දේවල්. හරි. එච්චරයිනේ. හරිද? හරි. එහෙනම් ඔතන ස්ට්‍රක්චර් ප්‍රශ්න මේ MCQ ප්‍රශ්න ඉවරයි. හරිද? MCQ ප්‍රශ්න ඉවරයි. ඊළඟ අපි යමු ස්ට්‍රක්චර් එසේ වලට. හරිද? හරි. ඔය ටික ගැන සාකච්ඡා කරේ. හරි. ව්‍යුහගත රචනා. මට්ටම් ගැනීමේදී ලබා ගන්නා පසුදර්ශ BS පෙරදර්ශ අනිකුත් තොරතුරු පහක් දැකේ. ළමයි BS කියන්නේ මොකද්ද? මට්ටම් ගැනීමේ උපකරණයෙන් ගන්න ලබන පළමු පාඨාංගය. නැත්තම් උච්චත්වයේ දන්නා ලක්ෂයේ ගන්න ලබන පාඨාංගය. මේ අරන් තියෙන BS. පසුදැක්ම මට්ටම් ගැනීමේ ක්‍රියාවලියේදී උපකරණයෙන් ගන්න අවසාන පාඨාංගය FS. නැත්තම් උච්චත්වයේ නොදන්නා ලක්ෂයේ ගත්ත පාඨාංග. හරිද? පහත රූප සරහනේ දැක්වෙන පරිදි P ගණනය කරන්න. P උස. එහෙනම් මුලින්ම P උස හොයන්න මෙතන උපකරණ උස හොයන්න ඕනේ. height of instrument. BM දාන BS. BM 100යි. BS 2.1යි. ඒතර උපකරණයේ උස 102.1 මීටර. දැන් එහෙනම් මෙතන උච්චත්වය හොයමු. හරිද? උපකරණයේ උසින් P ගේ උච්චත්වය. උපකරණයේ උසින් අඩු කරනවා F ස්කෑල් 102කින් මේවා හදන්න ඕනේ මෙතන 102කින් FS ස්කෑල් අඩු කරනවා FS කීයද 5.3 හරිද 102.1කින් 5.3ක් අඩු කරන්න තියෙන්නේ හරිද 102.1කින් අඩු කරන්න ඕනේ 5.3 96.8යි හරිද එහෙනම් P ගේ උස 96.8යි Q ගේ උස දැන් මෙතන උස අහන්න. එහෙනම් ආයි උපකරණ උසක් වන්න ඕනේ මෙන්න මෙතන. මේ උපකරණයේ උස නේද? height of instrument. BM දාන BS. දැන් මම මෙතනට සම්මත මට්ටම් තලින් උස හොයාගත්තානේ. කීයද? 96.8යි. එතන ඉඳන් අලුත් BS කීයද? 0.5යි. 97.3යි. හරිද? එතන ඉඳන් මෙන්න මේ කැලේ යටින් ඉන්නේ. එහෙනම් Q ගේ උච්චත්වය. උපකරණයේ උසින් කවුරු අඩු කරනවද F S උපකරණයේ උස 97.3යි. ඒකෙන් අඩු කරන F S 6.1. හරිද? හරි බලමු. 97.3න් අඩු කරනවා 6.1. හරිද? 91.2. හරිද? එහෙනම් මෙතෙන්ට එනවා 91.2. PQ අතර උච්චත්ත වෙනස PQ අතර උච්චත්ත වෙනස 96.8න් 91.2 6යි 5.6යි 5.6 අනිවාර්යෙන් මේව එකක දාන්න ඕනේ නැත්නම් අපරාධයි හරිද හරි මේ ඔක්කොම ටික පොඩ්ඩක් හොඳට හදලා පෙන්නන්න හරිද එතකොට තමයි හරි එහෙනම් බලන්න මුලින්ම උපකරණේ උසෙව්වා පළවෙනි තැන උපකරණේ උසෙව්වා හරිද ඊට පස්සේ පළවෙනි තැන උච්චත්ත හෙව්වා දෙවෙනි තැන උපකරණේ උස හෙව්වා
දෙවෙනි තැන උච්චත්තේ හෙව්වා. හරි. කුඩා ඉඩමක දංගල් මැනීමේදී විස්තර සටහනක් පහත දැක්වේ. දංගල් බිම් මැනීමේදී අර විස්තර සටහනක්. අර මුලින්ම දංගල් බිම් මැනුම කරන පුද්ගලයා ශේෂ්ත්‍රයේ ඇවිදලා භූමියේ දත්ත ගැන පොඩි සටහනක් දාගන්නවනේ. හරිද? විස්තර සටහනක්. විස්තර සටහනක් පහත් දැක්කේ. එක දෙක ප්‍රශ්නවල පිළිතුරු සැපේ රූප සනද. කාර්යාලය ගොඩනැගිල්ල ආරක්ෂක කුටිය හා ගබඩා පිහිටි තැන් දැක් නිසා අනුලම්බ උස ගැනීමට අවශ්‍ය ස්ථාන පහක් PQRSRT රූප සටහන මත ලකුණු කරන්න. රූප සටහන මත ලකුණු කරන්නලු. හරිද? මේවැ මේ මොනවද? අනුලම්බ ගන්න තැන්. කාර්යාලය ගොඩනැගිල්ල ආරක්ෂක කුටීරය ගබඩාව පිහිටි තැන් දැක්වීම සඳහා අවශ්‍ය අනුලම්බ උස ගැනීමට යෝග්‍ය ස්ථාන පහක්. හරිද? එතකොට මෙතන ඉඳන් දැන් ගොඩනැගිල්ලට ගන්න පුළුවන් අනුලම්බ P. මෙතන අනුලම්බ ගන්න පුළුවන් Q. හරිද? මේකට අනුලම්බ ගන්න පුළුවන් R. හරිද? සොරි. මේක දැන් මේ පාදම් රේඛාව දීලා තියෙන වෙන එකක් නේ. දංගල් රේඛාව මේකනේ. හරි. අඩිපාරට මම අරන් තියෙන අඩිපාර නෙමෙයි. හරිද? පාදම් රේඛාවට ගන්න බෑ. මෙන්න මෙයානේ පාදම් රේඛාව. හරිද? මෙයානේ මේ දංගල් රේඛාව කියලා දීලා තියෙන්නේ. එයාට තමයි අනුලම්බ ගන්න ඕනේ. සොරි. ඉස්සෙල්ලා අපි මේ අඩිපාර කියන එක මම අරගන්න. එතකොට මෙන්න මෙතෙන්ට ගන්න පුළුවන් එක. මෙතෙන්ට ගන්න පුළුවන්. මෙතන ඉඳන් මෙයා ගන්නවා ලම්බයක්. මෙයා ගන්නවා ලම්බයක්. හරිද? එතකොට P කියලා දාමු. Q R S. හරිද? මෙයාගෙන් ගන්න වෙන්නේ අඩිපාර තියෙන නිසා. අඩිපාර හරහා යන්න බෑනේ පළවෙනි මෙන්න මේක. හරිද? T. හරිද? සෝරි ඉස්සෙල්ලා මම අර පාරත් එක්ක ප්‍රධාන මාන රේඛාව වැරද්දා තිබේ. ඒතකොට මේක නෙමෙයි දංගල් රේඛාව. හරිද? ඒකනේ අපි අනුලම්බ ගන්නෙ. හරිද? ඒතකොට ඒකට අනුලම්බ ගන්න මෙන්න මෙතන ගත්තාම මෙතන ගොඩනැගෙයි. ගබඩාවේ අනුලම්බ ටික. කාර්යාලයේ අනුලම්බ මේකයි මේකයි. ආරක්ෂක කුටියේ ඉඳන් මෙන්න මෙතන අනුලම්බයක් ගන්න වෙන්නේ. හරිද? එතකොට ඒ අනුලම්බ ගන්න තැන් ටික ලකුණු කරන්න කියලා තියෙන්නේ PQRST. හරිද? හරිද? හරි. දන්වැල් මැනුමේදී හරි. දන්වැල් මැනීම සඳහා අවශ්‍ය උපකරණ දෙකක් නම් කර ඒවායේ භාවිත. දන්වැල් බිම් මැනීම අවශ්‍ය උපකරණ මොකක්ද ළමයි? මිනුම් පටි. හරිද? මිනුම් පටි මොනවද? දුර ලබා ගැනීමට, අනුලම්බ ලබා ගැනීමට. එනම් මිනුම් පටි දුර ලබා ගැනීමට, අනුලම්බ ලබා ගැනීමට. දෘෂ්ටි චතුරස්‍රය අනුලම්බ ලබා ගැනීමට. මාලිමාව භූමියේ උතුරු දිශාව සෙවීමට උපකරණ භාවිත. එනම් මිනුම් පටි දුර මැනීමට, අනුලම්බ ලබා ගැනීමට. දෘෂ්ටි චතුරස්‍රය ඔන්න අනුලම්බ නැත්නම් ඍජුකෝණීය අනුලම්බ ලබා ගැනීමට.
මාලිමාව භූමිය උතුරු දිශාව සෙවීමට මට්ටම් ගැනීමේදී උපකරණයේ වෙනත් ස්ථානයක හැරවුම් ලක්ෂයක ස්ථානගත කිරීම අවශ්‍ය වන අවස්ථා දෙකක්. මට්ටම් ගැනීමේදී උපකරණයේ වෙනත් ස්ථානයක ගත කිරීමට අවස්ථා දෙකක්. ඒ කියන්නේ හැරවුම් ලක්ෂ පාවිච්චි කරන්න වෙන අවස්ථා දෙකක්. දුරින් පිහිටි ලක්ෂ දෙකක් අතර උස වෙනස සෙවීමේදී ළමයි ලක්ෂ දෙක දුරින් නම් ගොඩක් වෙලාවට එක තැනකින් තියලා අපිට පාඨාංක ගන්න බැරි වෙනවනේ. එතකොටනේ අපි අර හැරවුම් ලක්ෂ පාවිච්චි කරේ. එහෙනම් අපි ලියන්න පුළුවන් පළවෙනි එක දුරින් පිහිටි ලක්ෂ දෙකක් අතර උස වෙනස සෙවීමට. తాවකාලික පිල්ලකුණු එහෙම පිහිටවනකොට හැරවුම් ලක්ෂ අපි හදාගෙන යනවනේ. එහෙනම් දුරින් පිහිටි ලක්ෂ අතර උස වෙනස ගණනය කිරීමේදී අවස්ථාවක් සඳහන් කරන්න. දුරින් පිහිටි ලක්ෂ අතර නැත්නම් අපි කියන පරික්‍රමණ මට්ටම් ගැනීමේදී ලක්ෂ දෙක අතර දුර වැඩිනේ. ඒතර අපි හැරවුම් ලක්ෂ ගොඩනගා ගනිමින්නේ උස වෙනස හොයන්න ගියේ. හරිද? මට්ටම් ගැනීමේදී උපකරණ වෙනත් ස්ථානයක ස්ථානගත කිරීම අවශ්‍ය වන අවස්ථාවක්. එනවා ලියන්න පුළුවන් පරික්‍රමණ මට්ටම් ගැනීමේදී. නැත්නම් ලක්ෂ දුරින් පිහිටි ලක්ෂ දෙකක් අතර උස වෙනස සෙවීමේදී. හරිද? දුරින් පිහිටි ලක්ෂ දෙකක් අතර උස වෙනස. නැත්නම් తాවකාලික පිල්ලකුණු පිහිටවීමේදී. ඒකත් හරිනේ. తాවකාලික පිල්ලකුණු පිහිටනකොට අපි හැරවුම් ලක්ෂ ගොඩනගනවනේ. දන්වැල් මැනීමට සාපේක්ෂව තලමේස මට්ටම් ගැනීමේ ප්‍රධාන වාසි. දන්වැල් මැනීමට සාපේක්ෂව තලමේස මට්ටම් ගැනීමේ වාසි මොනවද? ප්‍රධාන වාසිය ශේෂ්ත්‍රය තුලදීම සිටිය මැද අවසාන වීම. නේද? ප්‍රධාන වාසිය ඒකනේ. ශේෂ්ත්‍රය තුලදීම සිටිය මැද අවසාන වීම. ශේෂ්ත්‍රය තුලදීම සිටිය මැද අවසාන වීම. ඊළඟට ඉක්මන් හා සරල පහසු ක්‍රමයක් වීම. තලමේස බිම් මැනීම. ඉක්මන් හා සරල පහසු ක්‍රමයක් වීම. ප්‍රධාන වාසිය මුලින්ම ලියන්න ඕනේ. දන්වැල් බිම් මැනුවට සාපේක්ෂව තලමේස බිම් මැනීමේ වාසි. එතකොට තලමේස බිම් මැනීමේ ප්‍රධාන වාසියනේ ශේෂ්ත්‍රය තුල පාඨාංක අරගෙන ශේෂ්ත්‍රය තුලදීම සිතේ මැදලා අවසාන වෙන එක. ශේෂ්ත්‍රය තුලදී සිතේ මැද අවසාන වීම. සරල හා පහසු ක්‍රමයක් වීම. හරිද? හරි. මම ඊළඟ එක රිටියාමානයක් මත මට්ටම් උපකරණයේ දර්ශය පහත රූපයේ දැක්වේ. ඉහත දක්වා රූප සරහන යොදා ගන්න. රිටිමානයේ කියවීම ලබා ගන්න. හරිද? මෙතන තියෙනවා 13යි. මෙතන 14යි. මෙතන 15. හරිද? එතකොට මේකේ රූපය ඉහළ ස්ටේඩියා රේඛාව වගේයි පහළ ස්ටේඩියා රේඛාව වගේ අපි ගන්න ඕනේ. නේද? ඉහළ ස්ටේඩියා රේඛාව වගේයි පහළ ස්ටේඩියා රේඛාව වගේයි. සිරස්සරස් කෙන්ද? එතකොට මෙතන දීලා තියෙන තිරස්සරස් කෙන්ද? මෙයා වෙන්න ඕනේ ඉහළ ස්ටේඩියා රේඛාව. මෙයා පහළ ස්ටේඩියා රේඛාව. හරිද? එතකොට මෙතන 13යි. මෙතන 14යි. මෙතන 15යි. හරි. එතකොට 13 අපි 130 කියලා ගමු. මෙතන 140 මෙතන 150 සෙන්ටිමීටර වලින් ඈ. එතකොට 13 ඉඳන් කොටස් 13යි 130 131 132 133 134 135ට ගිහිල්ලා නැහෙනේ. එතකොට 134.5. හරිද? 134.5 යට. එතකොට උඩ 150. එහෙනම් රීඩින් 150 හරින 134.5. හරිද? 150 හරින 136.5. හරිද? ඒ සිරස් ඉහළ ස්ටේඩියා රේඛාවයි පහළ ස්ටේඩියා රේඛාවයි. හරිද? ඉහළ ස්ටේඩියා රේඛාව පහළ ස්ටේඩියා රේඛාවයි. ඊට පස්සේ ඡේදන ලක්ෂයේ අගය ගත්තොත් ඡේදන ලක්ෂයේ අගය ගත්තොත් ඡේදන ලක්ෂය අගය වෙන්නේ මෙතනනේ. හරිද? ඡේදන ලක්ෂය අගය මෙතන. එතකොට 140 141 142 142.5.
142.5. ඔය දෙකම ලියන්න වෙයි. ඉහළ ස්ටේඩියා රේඛාව පහළ ස්ටේඩියා රේඛාව ඡේදන ලක්ෂය අගය. හරිද? ඉහළ ස්ටේඩියා රේඛාව පහළ ස්ටේඩියා රේඛාව ඡේදන ලක්ෂය අගය. ඉහළ ස්ටේඩියා රේඛාව 150යි පහළ ස්ටේඩියා රේඛාව 134යි. මෙන්න මෙතන ඡේදන ලක්ෂය තියෙන්නේ මට්ටම් ගන්න ඕනකොට. ඒතකොට 140 ඉඳන් හත කොටස් කිහිපයක් උඩින් තියෙන්නේ. ඒතකොට ඒක ඊටාම හොඳට බලන්න වෙනවා. හරිද? 140 ඉඳන් කොටස් කිහිපයක් උඩින් තියෙන්නේ. හරිද? ඒක හොඳට බලලා ගන්න වෙනවා. හරිද? මෙතන 140 නේ. 141 142 142.5. හරිද? 0.5කුත් නැහැ. ඊටත් වඩා අඩුවෙන්. රිටි පාඨාංකය පිල් ලකුණ මිර බිඳුවට වඩා 0.5ක් වඩා උස ස්ථානයක පිහිටව ඇතනම් උපකරණ උස කුමක් විය හැකිද? height of instrument. හරිද? bm දීලා තියෙනවා. bs අපි අරගත්තා. bm 0.5යිලු. bs කියන්නේ කීයද? මේක cm බෙදන්න ඕනේ. එතකොට 1.4යි 2යි. නේද? එතකොට අපිට එනවා උපකරණයේ උස 1.9.2 මීටර. හරිද? හොඳ ගාණක් ඈ. අද රිටිමානයේ කියවීම ලියන්න කිව්වහම ළමයි රීඩින් අපි දන්නේ නැහැ නේ ඉහළ ස්ටේඩියා රේඛාවද පහළ ස්ටේඩියා රේඛාවද අහන්න කියලා. ඊට පස්සේ මේ දෙකම ලිව්වා. ඉහළ ස්ටේඩියා රේඛාවේ අගයයි පහළ ස්ටේඩියා. ඊට පස්සේ මට්ටම් ගන්න ඕනකොට ගත්ත ඡේදන ලක්ෂ්‍ය අගයත් ලිව්වා. 142.5යි. ඊට පස්සේ මෙතන අහලා තියෙනවා මට්ටම් ගැනීම. පිල් ලකුණ මිර බිඳුවට වඩා 0.5ක් උසින්ලු තියෙන්නේ. පිල් ලකුණ. එහෙනම් බෙන්ච්මාර්ක් එකක් තියනවලු 0.5. BS අපි අරගෙන තියෙනවා 142 සෙන්ටිමීටර කියලා. එතකොට ඒක මීටර කරගන්න වෙනකොට ඔය බෙන්ච්මාර්ක් එකේ දීලා තියෙන්නේ මීටර වලින්. එහෙනම් cm බෙදුවාම 1.42යි. එතකොට 0.5 දාන 1.42 height of instrument උපකරණ සමානයි benchmark දාන BS. එතකොට අපිට එන 1.92යි කියලා. ඉඩමක් සැලසුම් කරන අවස්ථාවේදී බිම්මැනුම හා මට්ටම් කිරීම එම බලදායිතාව වැඩි කිරීම සඳහා වැදගත්ය. ටියුල් ලයිට්ටුවෙන් භාවිතයට ගත හැකි පාඨාංග දෙකක්. මොකද මුලා මේ ටියුල් ලයිට්ටුවෙන් මම ඉන්නේ. සිරස්තලයේ කෝණ තිරස්තලයේ කෝණ නේ. සිරස්තලයේ කෝණ තිරස්තලයේ කෝණ නැත්නම් සිරස් කෝණ තිරස් කෝණ. බිම්මැනීමේදී ටියුල් ලයිට්ටුව භාවිතා කිරීමේ අවාසියක් සඳහන් කරන්න. හරිද? ටියුල් ලයිට්ටුව භාවිතයේ අවාසියක්. හරිද? බාධක පවතින විට අපිට ටියුල් ලයිට්ටුව පාවිච්චි කරන්න බෑ. හරිද? අතෙහි රඳවන ගෝලී ස්ථානගත කිරීම උපකරණයක් GPS ලබාගත හැකි වැදගත් මිනුම් දෙකක්. ළමයි GPS වලින් මොකද්ද? ස්ථානයක පිහිටීම ගන්න පුළුවන්. නැත්නම් ස්ථානයක නිරපේක්ෂ පිහිටීම. අනිත් එක උච්චත් අගයන් ගන්නත් පුළුවන්. ස්ථානයේ උච්චත් අගයන්. හරිද? හරි. ස්ථානයක නිරපේක්ෂ පිහිටීම. හරිද? ස්ථානයක නිරපේක්ෂ පිහිටීම. අනිත් එක ස්ථානයේ උච්චත් අගය. ස්ථානයේ උච්චත් අගය. GPS වල පාඨාංග දෙක. සමොච්ච සිතියමක සමොච්ච රේඛා අන්තරය. මොකක්ද සමොච්ච රේඛා අන්තරය කියන්නේ? සමොච්ච රේඛා දෙකක් අතර සිරස් උස වෙනසනේ. උස වෙනස එක සමොච්ච රේඛාවෙන්ද අනිත් රේඛාව කොච්චර උසින්ද තියෙන්නේ? සිරස් උස වෙනසනේ. සමොච්ච රේඛා දෙකක් අතර සිරස් උස වෙනස. හරිද? සලකා බැලිය යුතු කරුණු. ළමයි අපි සමොච්ච රේඛා අන්තරය නිකන් තීරණය කරන්නේ නෑනේ. සමොච්ච රේඛා අන්තරය තීරණය කරනකොට අපි සලකා බලන කරුණු තියෙනවනේ. අපි බලනවා මොකද්ද? ශේෂ්ත්‍ර හා කාර්යාල කටයුතු වල තියෙන කාලය. කාලය අඩුයි නම් හරිද? වැඩි සමොච්ච රේඛා අන්තරයක් ගන්නවා. කාලය තියෙනවා නම් අඩු සමොච්ච රේඛා අන්තරයක් නේ. ඊට පස්සේ සිතිය මැදීමේ පරිමාණය අනුව සමොච්ච රේඛා අන්තරය තීරණය කරනවා අපි. හරිද? ඊට පස්සේ භූමියේ භූ විෂමතාවය. ඒකාකාරී භූමියක් නම් වැඩි සමොච්ච රේඛා අන්තරයක්. තීව්‍ර භූමියක් නම් අඩු සමොච්ච රේඛා අන්තරයක්. නේද? එහෙනම් අපි ලියන්න පුළුවන් මොකද්ද? ශේෂ්ත්‍ර හා කාර්යාල කටයුතු වල පවතින කාලය. සිතියමේ පරිමාණය. භූමියේ ස්වභාවය. හරිද? අන්න ඒව මත සමොච්ච රේඛා අන්තරය අපි තීරණය කරනවා. දංගල් මැනුම පැරණිතම හා සීමාකාරී මැනුම් වලින් එකකි. දංගල් මැනුමේ ප්‍රධාන සීමාකාරී සාධකය. හරිද? මොකක්ද දංගල් මැනුමේ සීමාකාරී සාධකය? භූමියේ බාධක පැවතීම. භූමියේ බාධක තියෙනවා නම් දංගල් මැනුම යොදවෙන්නේ නැහැ. දංගල් මැනුමේ ප්‍රධාන මූලධර්මය ළමයි ඊටම මොනවලටද බෙදන්නේ? ත්‍රිකෝණීකරණය. ළමයි තලමේස බිම් මැනීමේ මූලධර්මය මොකද්ද? තලමේස බිම් මැනීමේ මූලධර්මය දාන්න බලන්න මම පැට්‍රිකල් සෙමින එකේ කියලා දුන්නා. සමාන්තරීකරණය. දංගල් බිම් මැනීමේ මූලධර්මය මෙතන අහන්නේ එහෙනම්
හරිද? ත්‍රිකෝණීකරණය. ත්‍රිකෝණ වලට බෙදලා නේද? මනාව සැකසූ ත්‍රිකෝණ. නැත්තම් සමපාද ත්‍රිකෝණ වලටනේ බෙදන්නේ. අපි පට්‍රිකෝණ වලට එහෙම බෙදන්න හොඳ නෑනේ. පට්‍රිකෝණ වලට බෙදුවොත් එහෙම අවසානයේ අපිට අඳින්න බැරි වෙනවනේ සිතියමනේ. මෙට්‍රික් දන්වැල හා ඉංජිනේරු දන්වැලට අමතරව දන්වැල් මැනුම සඳහා අවශ්‍ය වඩාත් වැදගත් උපකරණ ආම්පන්න දෙකක්. දන්වැල් බිම් මැනුම මාලිමාව. හරිද? ඊට පස්සේ මාලිමාව ඕනේ. පෙළ ගැන්නුම් රිටි ඕනේ. පෙළ ගැන්නුම් රිටි. හරිද? මිනුම් පටි ඕනේ. දෘෂ්ටි චතුරස්‍රය ඕනේ. මාලිමාව, පෙළ ගැන්නුම් රිටි, දෘෂ්ටි චතුරස්‍රය. තලමිති යනු එක් මට්ටමක උස තවත් මට්ටමක උසට සාපේක්ෂව නිර්ණය කිරීමේ තලමිති උස වෙනස් ලක්ෂ අතර උස වෙනසවල් හොයන එකනේ. මෙය වේලි ඉදිකිරීම, මහා මාර්ග, ගොඩනැගිලි ආදී ඉංජිනේරු කටයුතු සැලසුම් කිරීමේදී භාවිතා කෙරේ නේ. අපිට ගොඩනැගි මේ මොකද්ද මහා මාර්ග හදනකොට, වාරි මාර්ග හදනකොට අපි යෝදැලෙදිත් මේක පාවිච්චි කරා කියලා කියන්නේ. උස වෙනස් ලක්ෂ අතර උස වෙනස හොයන එක. හරි. බහුලව භාවිතා වන තලමිතික ක්‍රම දෙකක්. තලමිතික බිම් මැනීමේ ක්‍රම තුනයිනේ. අවකල මට්ටම් ගැනීම, පැතිකඩ මට්ටම් ගැනීම, භූමිතික මට්ටම් ගැනීම. එහෙනම් ලියන්න පුළුවන් අවකල මට්ටම් ගැනීම. මොකද්ද? ලක්ෂ අතර උස වෙනස හොයනවා නම් අවකල මට්ටම් ගැනීම. ඊළඟට පැතිකඩ මට්ටම් ගැනීම. ලක්ෂ අතර උස වෙනසත් උස වෙනස හොයන ලක්ෂ අතර දුර හොයන්නත් ඕන නම් පැතිකඩ මට්ටම් ගැනීම. ඊළඟට භූමිතික මට්ටම් ගැනීම. ගොඩක් වෙලා ත්‍රිමාන සිතියම්ම අදිනවා නම් මුනේ දෙකක් අහලා තියෙන්නේ. තුනයි තියෙන්නේ. අවකල මට්ටම් ගැනීම, පැතිකඩ මට්ටම් ගැනීම, භූමිතික මට්ටම් ගැනීම. තලමිතියේදී සාමාන්‍යයෙන් සිදුවිය හැකි දෝෂ දෙකක් හා එම එක් එක් දෝෂ මගහැරීමට ගත හැකි උපක්‍රම දෙකක්. ළමයි දෝෂ ලියන පළවෙනි එක මොකද්ද? අසම්පාත දෝෂය. අසම්පාත දෝෂය. අසම්පාත දෝෂය. හරිද? අසම්පාත දෝෂය. ඊළඟට උපකරණය නිවරදිව මට්ටම් කර ගැනීම. නැත්නම් දෙකීල පරීක්ෂාව සිදු කිරීම. අසම්පාත දෝෂය. උපකරණය නිවරදිව මට්ටම් කිරීම. නැත්නම් දෙකීල පරීක්ෂාව සිදු කිරීම. ඊළඟට උපකරණය නිවරදිව මට්ටම් කර නොගැනීම දෝෂයක්. උපකරණය නිවරදිව මට්ටම් කර නොගැනීම. මගහැරීම අවම කිරීමට කරන මට්ටම් බුබුල මධ්‍යයට පැමිණෙන තෙක් පාද ස්ක්‍රූප සීරු මාරුව. මට්ටම් බුබුල මධ්‍යයට පැමිණෙන තෙක් පාද ස්ක්‍රූප්පුව සීරු මාරුව. මට්ටම් උපකරණ මධ්‍යයට පැමිණෙන තෙක් පාද ස්ක්‍රූප්පුව සීරු මාරුව. තලමිතියේදී පසුදර්ශ ගැනීමේ අරමුණු බැක්සයිඩ්. හරිද? තලමිතියේදී පසුදර්ශ ගැනීමේ අරමුණු. හරිද? උපකරණයේ උස යන පසුදර්ශ මිනුම් ඕනේ නේද? BS බෙන්ච්මාර්ක් එකක ඉඳන් හරිද? අපි BS එකක් අරගෙනනේ උපකරණයේ උස හොයන්නේ. හරිද? එහෙනම් ඔයාලා ලියන්න පුළුවන් උපකරණයේ උස ගණනය කිරීම සඳහා මොකද උපකරණයේ උස හොයන්නේ BM දන BS. එහෙනම් අපිට BS ඕන කරනවා විශේෂයෙන්ම උපකරණයේ උස සම්මත මට්ටම් තලයේ ඉඳන් උපකරණයේ උස හොයන්න. සම්මත මට්ටම් තලයේ ඉඳන් උපකරණයේ උස හොයන්න නේද? බිම් මැනීමේදී තලමිතියේදී ශ්‍රී ලංකාවේ භාවිතා වන ආරම්භක පෘෂ්ඨය. ළමයි ලංකාවේ ආරම්භ පෘෂ්ඨය මොකද්ද? සම්මත මට්ටම් තලය නැත්නම් අවක්ෘත මට්ටම මොකද්ද? මධ්‍යන මුහුදු මට්ටමනේ. අපි මධ්‍යන මුහුදු මට්ටමේ උස මීටර 0යි කියලා අරගෙන මධ්‍යන මුහුදු මට්ටමේ උස මීටර 0යි කියලා අරගෙනනේ අපි බිම් මැනීම කරන්නේ. ඒකින්ද මොකද්ද අපි මේ ගන්නෙ? සම්මත මට්ටම් තලයේ ලෙස ගන්නෙ මධ්‍යන මුහුදු මට්ටම. හරිද? මධ්‍යන මුහුදු මට්ටම සම්මත මට්ටම් තලයේ ලෙස අරගෙන තමයි අපි මට්ටම් ගැනීමේ ක්‍රියාවලිය කරන්නේ. එහෙනම් බිම් මැනීමේදී තලමිතියේදී ශ්‍රී ලංකාවේ භාවිතා වන ආරම්භක පෘෂ්ඨය නම් කරන්න. ඒක මොකද්ද? සම්මත මට්ටම් තලය නම් කරන්න කියලා තියෙන්නේ මධ්‍යන මුහුදු මට්ටම. හරිද? මධ්‍යන මුහුදු මට්ටම. මට්ටම් ගැනීම යනු එක් මට්ටමක උස තවත් මට්ටමකට සාපේක්ෂව තීරණය කිරීමේ ක්‍රියාවලියකි. මට්ටම් ගැනීමේදී භාවිතා වන පිල් ලකුණු වර්ග මොකද්ද? පිල් ලකුණු වර්ග එකක් තියෙනවා. ස්ථීර පෙල් ලකුණු, ස්ථීර පිල් ලකුණු. හරිද? permanent benchmark ස්ථීර පිල් ලකුණු. අනිත් ඒවා తాවකාලික පිල් ලකුණු, temporary benchmark. එහෙනම් ස්ථීර පිල් ලකුණු, తాවකාලික පිල් ලකුණු. ওই පිල් ලකුණු ආකාර දෙක තමයි තියෙන්නේ. මට්ටම් ගැනීමේදී භාවිතා වන පිල් ලකුණු වර්ග දෙකක් සඳහන් කරන්න. ස්ථීර පිල් ලකුණු, తాවකාලික පිල් ලකුණු. මට්ටම් ගැනීමේදී පිල් ලකුණක ප්‍රධාන භාවිතය කුමක්ද? පිල් ලකුණක ප්‍රධාන භාවිතය ළමයි මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක්
ආරම්භ කරන්න ඕනේ පිල් ලකුණකින්නේ. එන ප්‍රධාන භාවිතයක් ලියන්න. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට පිල් ලකුණක් අවශ්‍ය වෙයි. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කිරීමට පිල් ලකුණක් අවශ්‍ය වෙයි. හරිද? මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්න පිල් ලකුණක් ඕනේ. ඊළඟට මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් අවසන් කරන්න පිල් ලකුණක් ඕනේ නේ. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් ආරම්භ කරන්නත් පිල් ලකුණක් ඕනේ. මට්ටම් ගැනීමේ ක්‍රියාවලියක් අවසන් කරන්නත් පිල් ලකුණක් ඕනේ. මට්ටම් ගැනීමේදී හැරවුම් ලක්ෂ ගනු ලබන ප්‍රධාන පාඨාංක දෙකක්. ළමයි හැරවුම් ලක්ෂයකදී මොකද ගන්න පාඨාංකය? පෙර දැක්මක් සහ පසු දැක්මක්. නේ හැරවුම් ලක්ෂ අපි අර්ථකථනය කරන්නේ එහෙමනේ. පෙර දැක්මේ පාඨාංකයක් හා පසු දැක්මේ පාඨාංකයක් කියන පාඨාංක දෙකම ගන්න තනි මට්ටම් යෂ්ටියක් නේ. එහෙනම් මට්ටම් ගැනීමේදී හැරවුම් ලක්ෂයට ගන්න ලබන්නේ පෙර දැක්මක් සහ පසු දැක්මක්. පෙර දැක්මක් සහ පසු දැක්මක් BS FS. මට්ටම් ගැනීමේදී හැරවුම් ලක්ෂකම පාඩම් හරි. අවතල මට්ටම් ගැනීමේදී භාවිතාන වැදගත් අවස්ථා දෙකක්. හරිද? අවතල මට්ටම් ගැනීම භාවිතාවන වැදගත් අවස්ථා දෙකක්. අපිට මේ මට්ටම් ගැනීම භාවිතාන වැදගත් අවස්ථා දෙකක්. මොකද්ද? මහා මාර්ග නිර්මාණයේදී හරිද? වාරි මාර්ග නිර්මාණයේදී ඉදිකිරීම ව්‍යාපෘති සිදු කිරීමේදී අපවහන කාණු පද්ධති ඉදිකිරීමේදී හරිද? ස්වයංක්‍රීය මට්ටම් උපකරණය ඔටෝ ලෙවල් හරිද යනු බිම් මැනීමේදී බහුලව භාවිතා වන උපකරණයකි. හරිද? ස්වයංක්‍රීය මට්ටම් උපකරණයේ පහත සඳහන් සීරුමාරු නෙමෙයි සීරුමාරු සිදු කළ යුතු ආකාරය මේ එක් එක් සීරුමාරු කිරීමේ අරමුණ සහිතව සඳහන් කරන උපකරණය කේන්ද්‍රගත කිරීම. අලමයි උපකරණයේ කේන්ද්‍රගත කිරීම කියන්නේ දැන් අපි කියමු අපි A හා B කියලා ලක්ෂ දෙකක් අතර දත්ත ගන්නවා කියලා. එතකොට අපි මුලින්ම කරන්නේ හරිද A B හරිද? ඒ ලක්ෂය මත ට්‍රයිපෝඩ් එක ගහලා ට්‍රයිපෝඩ් එක මත ලෙවල් මැෂින් එක ගහනවනේ. ගහලා මේ ට්‍රයිපෝඩ් එක මත අපි එල්ලනවා ළඹය. ළඹයේත් එක මෙන්න මෙහෙම සම්පාත කරනවනේ. ඔන්න ඕකනේ කේන්ද්‍රගත කිරීම කියලා කියන්නේ. හරිද? හරි. එතකොට මොකක්ද ලියන්නේ අපි? තෙපාවේ රඳවා ඇති ළඹය. තෙපාවේ රඳවා ඇති ළඹය අදාළ භූමියේ ලක්ෂයට සමපාත වන තෙක් තෙපාව එහා මෙහා සිදු කිරීම. තෙපාවේ මැද ඇති ළඹය හරිද? තෙපාවේ මැද ඇති ළඹය භූමියේ අදාළ ලක්ෂයට කේන්ද්‍ර වන තෙක් හරිද? තෙපාවේ මැද ඇති ළඹය භූමියේ අදාළ ලක්ෂයට කේන්ද්‍ර වන තෙක් හරිද? තෙපාව එහා මෙහා සිදු කිරීම. අරමුණු හරිද? නිවරදිව පාඨාංක ලබා ගැනීමට නේද? මේක ගාන්ට මෙහෙම මේ නිවරදිව පාඨාංක එන්නේ මෙහා එක රේඛීය කරලා තිබ්බොත් විතරයි. හරිද? නිවරදිව පාඨාංක ලබා ගැනීමට. උපකරණයේ මට්ටම් කිරීම සිදු කරන ආකාරය. උපකරණයේ මට්ටම් කරන ආකාරය. උපකරණයේ මට්ටම් කරන්නේ කොහොමද? අපිට සමාන්තරව තියෙන පාදිස්කෘප්පු දෙක එකවර ඇතුළට හෝ එකවර පිටතට කරකවනවා. සමාන්තරව පිහින්න පාදිස්කෘප්පු දෙක එකවර ඇතුළට හෝ එකවර පිටතට කරකවලා මට්ටම් බුබුල ආසන්න තැනකට ගේනවා. ඊට පස්සේ ඉතුරු පාදිස්කෘප්පුව කරකවලා මට්ටම් බුබුල මැද ස්ථානයකට ගන්නවා. එහෙනම් ඒක ලියන් තියෙන්නේ. සමාන්තරව පවතින පාදිස්කෘප්පු දෙක එකවර ඇතුළට හෝ එකවර පිටතට කරකවා මට්ටම් බුබුල මද ස්ථානයේ ආසන්නයට ගෙනීම ඉන් අනතුරුව අනිත් පාදිස්කෘප්පුව කරකවා මට්ටම් බුබුල මධ්‍යයට ලබා ගැනීම. සීරුමාරු කිරීමේ අරමුණ පොළොව සමග උපකරණයේ සමාන්තර කර ගැනීම නේ. පොළොව සමග උපකරණයේ සමාන්තර කර ගැනීම. අසම්පාත දෝෂ ඉවත් කිරීම. අසම්පාත දෝෂ ඉවත් කිරීම සීරුමාරු කරන ආකාරය. හරිද? අසම්පාත දෝෂ ඉවත් කරන්න ළමයි අර දුරින් තියෙන එක හරියට පේන්නේ නැති එකනේ. ඒතකොට අපිට එකක් කරනවා අර ඇහැ ගාව තියෙන ඒ කියන්නේ උපනෙත ගාව තියෙන සීරුමාරුව තියෙන්නේ. ඒක කරකවල බලනවා පොඩ්ඩක් ફોකසින් කරගන්න ලියා ගන්න. උපනෙත කැරකවීම මගින් තිරස්සා තිරස් උපකරණයේ මෙහෙම උපනෙත කැරකවීම මගින් උපනෙත කැරකවීම මගින් උපනෙත කැරකවීම මගින් තිරස්සා සිරස් කෙඳි පෙනෙනසේ නාභිගත කිරීම. උපනෙත කැරකවීම මගින් තිරස්සා සිරස් කෙඳි පැහැදිලිව පෙනෙනසේ නාභිගත කිරීම.
සීරුමාරු කිරීමේ අරමුණු තමයි ළමයි නිවැරදි පාඨාංක ලබා ගැනීමට නිවැරදි පාඨාංක ලබා ගැනීමට. හරිද? හරි. රචනා ප්‍රශ්න අපි පොඩ්ඩක් බලමු අන්තිම අවුරුද්දේ ආව ප්‍රශ්න. දංගල් බිම් මැනීමේ ප්‍රධාන පියවර විස්තර කරන්න. පට්ට සරලයිනේ. හරිද? මොකද්ද? පිරික්සුම් මැනුම කරා, ප්‍රධාන මැනුම් ස්ථාන ශේෂ්ත්‍රයේ ලකුණු කරා. හරිද? ඊට පස්සේ අපි ආවේක්ෂණ රේඛා ලකුණු කරා. ප්‍රධාන මැනුම් රේඛාවල පාඨාංක ගත්තා. ලියන්න පුළුවන් සරලව. 20 දෙකක් ඇවිල්ලා. බිම් මැනීමේදී තිරස්තුර මැනීමේ විවිධ ක්‍රම. මොනවද? පියවර ක්‍රමය, දංවැල් ක්‍රමය, මිනුම් පටි ක්‍රමය, ස්ටේඩියා ක්‍රමය, මිනුම් රෝධය, ඉලෙක්ට්‍රොනික ක්‍රමය නේද? හරිද? හරි. මේවට උත්තර ලියන්න. හරිද? මේවට උත්තර ලිවීම හරහා තමයි ඔයාලට ප්‍රශ්නේ ගොඩනගා ගන්න පුළුවන් වෙන්නේ. يعني ඉන්ස්ට්‍රක්චර් එක ඔයා දන්නවනේ. නිර්වචනීය ලිව්වා. දැන් දංවැල් බිම් මැනුම ප්‍රධාන පියවර. දංවැල් බිම් මැනුම කියන්නේ මොකක්ද? හරිද? රේඛීය මිනුම් පමණක් භාවිතයෙන් කෝණික මිනුම් රහිතව හරිද? ඉඩමක් මැනෙහි වර්ගඵලයේ සෙවීම සඳහා දංවැල භාවිතයෙන් මිනුම් කටයුතු සිදු කිරීම දංවැල් බිම් මැනුම ලෙස හැඳින්වේ. දංගල් බිම් මැනීමේ පහත පියවර අනුගමනය කරමින් දංගල් බිම් මැනුම සිදු කරයි. අන ප්‍රශ්නයේ නිර්වචනය ලියුව ප්‍රවේශය ගත්තා. පළවෙනි එක. හරිද? මොකද්ද? පිරික්සුම් මැනුම සිදු කිරීම. දංගල් බිම් මැනුම සිදු කරන පුද්ගලයා නොහොත් මිනුම් දෝරුවරයා දංගල් බිම් මැනුම සිදු කළ යුතු භූමියේ ඇවිද දංගල් බිම් මැනුම සිදු කරන ආකාරය පිළිබඳ සම්පූර්ණ සැලසුම්ගත කිරීම මෙහිදී සිදු කරයි. කිසිදු මිනුමක් ලබා ගැනීම සිදු කරන්නේ නැත. කරන දේවල් ලියනවා. හරිද? පාදම් රේඛාව ගොඩනැගීම සිදු කරන ආකාරය තීරණය කිරීම. ඉඩම ත්‍රිකෝණවල වෙන් කරන ආකාරය තීරණය කිරීම. ප්‍රධාන මැනුම් ස්ථාන ලකුණු කරන ස්ථාන තීරණය කිරීම. ඔය ඇඩ්වාන්ස් විදිහට ප්‍රශ්න වලට උත්තරේ ලියන්න පුළුවන්. හරිද? එහෙනම් රචනා ප්‍රශ්න ටික ලියන්න. අපි හෙට සාකච්ඡා කරනවා ශාක ප්‍රචාරණය පාඩමේ past to present paper ටික. හරිද? ශාක ප්‍රචාරණය පාඩම. මම paper ටික දානවා ඔයාලට ඒක කරලා තියන්න. හරිද? ඊට පස්සේ discussion එකට සම්බන්ධ වෙන්න. ඊළඟට මොඩල් පේපර් එක සාකච්ඡා කරනවා ඉස්සරහ දවසකදී සම්පූර්ණයෙන්ම මොඩල් පේපර් එක සාකච්ඡා කරන ඉස්සරහ දවස් සම්පූර්ණයෙන්ම ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. ඉස්සරහ වැඩ ටික ඒක සාමාන්‍ය විදිහට අර කියලා තියෙන ප්‍රෝග්‍රෑම් එකේ යනවා. හරි එහෙනම් හැමෝටම ජය වේවා, ආයුබෝවන්, සුබ දවසක්, ඒ වගේම සුබ රාත්‍රියක්.